right සියලු දෙනාටම ශබත් ශලෝම්. අද අපි ප්‍රශංසා කළා දෙවියන් වහන්සේගේ කැමැත්තනේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇයි යේෂුව වහන්සේව දුකටපත් නොකළේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත යේෂුව වහන්සේව දුකටපත් කළාද? මොකද හිතන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත යේෂුව වහන්සේව දුකටපත් කළාද? ප්‍රීතිමත් කළාද? දුකටපත් කළේ නැද්ද? ඔයගොල්ලෝ හිතන්නේ ඇයි අපිත් බැලුවාගේ ප්‍රශංසා කාලේ ඇයි දෙවියන් වහන්සේගේ කැමැත්ත යේෂුව වහන්සේව දුකටපත් කළේ නැත්තේ? ඔව්. ඇත්තටම බයිබල් පදයකින් අපි බැලුවොත් හිතෝපදේශය කියනවා මනුෂ්‍යයාට පෙනෙන මාර්ගයක් තියෙනවා. seems good. මනුෂ්‍යයාට හොඳව පෙනෙන මාර්ගයක් තියෙනවා. නමුත් එහි කෙලවර මරණය කියලා. මේක තමයි වෙනස. ඒ කියන්නේ යේෂුව වහන්සේට පෙනෙන මාර්ගයක් සහ දෙවියන් වහන්සේට පෙනෙන මාර්ගයක් කියලා දෙකක් තිබුණේ නැහැ. දැන් අපිට අවුල වෙන්නේ අපිට තියෙනවා අපිට හොඳව පෙනෙන මාර්ගයක්. it seems good. ඒ කියන්නේ අපිට පේන මාර්ගයක් තියෙනවා. ඒ වගේම දේව කැමැත්තක් තියෙනවා. ඒක තමයි අපි ගොඩක් දුරට අපි දුක් වෙන්නේ. හිත රිදීම් අපිට ඇති වෙන්නේ උතනින්. අපිට ගොඩක් හිත රිදීම් ඇති වෙන්නේ අපිට පෙනෙන මාර්ගයක් තියෙන නිසා. එහෙම නෙමෙයි. ජයම් බ්‍රදර් එහෙම කිව්වට නේ තේරෙන්නේ නේ කියලා. ඒ කියන්නේ මටත් මාර්ගයක් තියෙනවා ජයම් බ්‍රදර්ටත් මාර්ගයක් තියෙනවා. දැන් හිත රිදීම් ඒක යේෂුව වහන්සේගේ හිත රිදුන්නේ නැත්තේ දෙවියන් වහන්සේගේ මාර්ගය තමයි යේෂුව වහන්සේගේ මාර්ගය උනේ. මාර්ග දෙකක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි ගොඩක් තීරණ ගන්නකොට පවා අපි ගොඩක් වරද්ද ගන්න ඒකයි. මොකද අපිට පෙනෙන හොඳ මාර්ග තියෙනවා. ඒකේ ගියාම තමයි හිත රිදෙන්නේ. නමුත් අපිට හිත රිදෙන්නේ නැති එකම දෙයක් තියෙනවා. මේක. අපි ඕනම තීරණයක් මේකට අනුව ගත්තොත් අපේ හිත රිදෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේක සත්‍ය. අපේ හිත රිදෙන්නේ අපි ගොඩක් අපිට පෙනෙන මාර්ගවල යන්න ගියා. ඉතින් ඔව් හෙටත් එනවා. ඔයගොල්ලන්ට හොඳට පෙනෙන මාර්ග ඉස්සරහා හෙට නැත්නම් අද රැයි නම් මහා අයිස්ක්‍රීම්, මහා නූඩ්ලස්, මහා සිසිල් පැන්, මහා ෆ්‍රයිඩ් රයිස් ඔක්කොම මහා සමහරවිට ඔයගොල්ලන්ගේ හිත දැනටම ඕකේ වෙලා ඇති. අවුලක් නැහැ. ප්‍රේමයේ නදිය ගලයි. මොකද හෙට අද ඉඳන් ගොඩක් ප්‍රේමය ගලනවා අපේ කිස්තුණුවන්ගේ. පුදුම ප්‍රේමයක් තියෙන දන්සල් කණ්ඩා. ඕකේ ඒක. අපිට පෙනෙන මාර්ගයක් තියෙනවා. එහි කෙලවර මරණයයි සිස්ටර් බ්‍රදර්. යේෂුව වහන්සේ ජීවනය උනේ උන්වහන්සේට පෙනෙන මාර්ගය සහ දෙවියන් වහන්සේට පෙනෙන මාර්ගය එකක්ම වුණ නිසා. ඒක උන්වහන්සේගේ හිත රිදුන්නේ නැහැ. ඒ නිසා එකයි මම පුනා ඔයගොල්ලන්ට කියන්නේ අපේ අවසාන ඔතොරිටි එක එන්නේ අවසාන අධිකාරීත්වය එන්නේ මෙතනින්. ඔයා හිතන දේවත් මම හිතන දේවත් මට හරියව පෙනුනවත් ඔයාට හරියව පෙනුනවත් නෙමෙයි. දෙවියන් වහන්සේට මොකද්ද හරියව පේන්නේ කියලා මීට අවුරුදු අපි ඉපදෙන්නත් ප්‍රථමේ ඉඳන්ම උන්වහන්සේ සැලසුම් කරපු දෙයක් තමයි අපේ අතේ තියෙන්නේ. ඒ නිසා මේකට කීකරු වෙනකොට අපේ හිත රිදෙන්නේ නැහැ. අපේ මාංශයේ හිත රිදෙයි. නමුත් ඇත්තටම අපිට අවංක ආදරයක් ආශාවක් හට ගන්නවන අවසානයේදී අපි දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙනකොට. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ අපිට යේෂුව වහන්සේගේ මම මේ ප්‍රශංසාව තුළ මාත් ප්‍රශංසා කරේ හිතුවේ යේෂුව වහන්සේගේ කොච්චර අමාරු ජීවිතයක ගියාද මේ ජීවිතය තුළ එයාගේ හිත රිදුන්නේ එයා දෙවියන් වහන්සේ එක්ක අවුල් කරගත්තේ නැහැ. හේතුව එයාගේ කැමැත්ත සහ දේව කැමැත්ත දෙකක් නෙමේ එකක් වුණා. ඒ නිසා අපිට පෙනෙන මාර්ග ගැන පොඩ්ඩක් ඕගොල්ලෝ සෝසිසි කරලා බලන්න. ඒක තමයි හිත රිදෙන්න යන්නේ. අපිට පෙනෙන මාර්ගයේ කෙලවර මරණය. ඒ නිසා අද වචනය අපි දිව්‍යන් වහන්සේගේ වචනය තුලින් බලනවා. ඒ නිසා අපේ මාර්ග නෙමේ
අපි බලමු දෙවියන් වහන්සේගේ වචනය ගැන උන්වහන්සේ අදහස් කරන්නේ මොකක්ද? උන්වහන්සේ කියන්න උත්සාහ කරේ මොකක්ද? අපි ඒක තේරුම් ගමු. නැත්තම් අද කාලේට අපි මේක අපිට ඕන විදිහට හරව ගන්න නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ අදහස් කරපු දේ සෑම මිනිස් සංහතියකටම එකයිද? එකයි. නේ? අපි කාලය වෙනස් වුණා මිනිස්සු එකයි. එකම හදවත් තියෙන්නේ. නිසා කුඩා කල සිටම ඔවුන්ගේ හදවත් යහපත්ව තිබේ. එහෙමද? දැන් 2020 නෑ. නේ? නපුරුව තිබේ. ඔබගෙත් මගෙත් එහෙමම තමයි. නපුරුව තිබේ. ඒකෙන් තමයි උන්වහන්සේ අපිව නැවත උත්පාදනය කරේ. ඒ නපුරුකවෙන් මිදෙව්වා උන්වහන්සේ අපිව. දැන් අපිට පුළුවන්. ඉස්සර අපිට බෑ. දැන් අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ කැමැත්ත තෝරගන්න. ඉස්සර අපිට දෙවියන් වහන්සේගේ කැමැත්ත තිබුණත් තෝරගන්න බෑ. හැකියාවක් නැහැ. ඒකයි දෙවියන් වහන්සේ දේව වචනේ කියන්නේ you must born again. must කියන එක තියෙනවා නේද? අනිවා. ඒක වෙන්න ඕන. දෙවියන් වහන්සේ වැඩි කියලා නැහැ. උන්වහන්සේ කියලා තියෙන පද ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න. අනිවාර්යයෙන්ම නැවත උත්පාදනය නුනොත් ඔය වගේ කියනවා. ඔයා මෙහෙම උනේ නැත්තම් කියනවා. එකක් තමයි බෝන කියන්නේ. ඒක තමයි. නැවත උත්පාදනය කළේ ඒකයි. නැවත උත්පාදනය වෙන්නේ නැතුව අපිට දේව කැමැත්ත තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි නැවත උත්පාදනය වුණ සෙනගක් විදිහට තමයි අද වචනේ බලන්නේ. ඒ නිසා දැන් අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ කැමැත්ත හඳුනා ගන්න, ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඒ වගේම අපිට පෙනෙන මාර්ගයකුත් එනවාද ඒ එක්කම? yes. ඒකත් නැති වෙලා ගිහිල්ලා නැහැ. මොකද තාම අපි sinful nature එක නැත්තම් අපි තාම fallen nature එක නැත්තම් අපේ ස්වභාවය වැටිච්ච ස්වභාවයක් තියෙනවා. දැන් ඒකෙන් අපි ටිකෙන් ටික දවසින් දවස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ බීජය අපි තුල වර්ධනය වෙමින් යන කාලයක ඉන්නේ. නිසා මේ පොළොව යහපත් වෙන කාලෙක ඉන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය වැඩි වෙන කාලෙක ඉන්නේ. ඒකයි. ඒ නිසා අපිට වෙන මාර්ගයක් හැමතිස්සෙම තියෙනවා. එහි කෙලවර මරණය කියන එක අපි තේරුම් ගමු. නමුත් දෙවියන් වහන්සේට වෙනෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය උන්වහන්සේ අපිට එළිදරව් කරලා තියෙනවා. නිසා අද දවසේදී අපි අපි කොටසක් බලන්න යනවා. බලන්න යන්නේ මේකේ ගණන් කතාව. අය පොඩ්ඩක් කමන්නේ. කට්ටිය පෙරලා ගමු අද. ගණන් කතාවේ 21 වෙනි පරිච්ඡේදය බලන්න යන්නේ. 21 පිත්තල සර්පය කොහොම මම දැන් මේක තමයි පිත්තල සර්පය කියන්නේ. දැන් මේ කතා කරන්න කියන එක ඔළුවේ තියෙනවා. මම කතා කරලා තියෙනවා. නමුත් පිත්තල සර්පය කිව්වා මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා. අපේ ගෙදර පොඩි සර්ප පැටියෙක් හිටියා කියලා. සර්ප පැටියෙ නෙවෙයි මොකෙද්ද මේ පොඩි එකෙක් අම්මා කෝල් කළා. ඉතින් අද මේකෙත් තියෙන්නේ සර්පයා. බයේ බෑ දෙවියන් වහන්සේ මොනවා කරන්න යනවද කියලා මටම බයයි දෙවියන් වහන්සේ කියන්නේ. මොකද ජෝබ් කියනවා 23 මං ඔයා ගැන හිතනකොට මම බය වෙනවා කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ උතුකම එයා කරන දේවල් දැක්කම ජෝබ් කියනවා මට බය වෙනවා. මගෙත් කකුල් දෙක ඇත්තටම හිරි වැටිලා ගියා වගේ එකපාරට පිත්තල සර්පය කියලා ඒක මතක් වෙද්දී ඔයගොල්ලන්ට හිතේ ඇයි මට කකුල් දෙක පණ නැතුව ගියේ. ඇයි කියලා ඔයගොල්ලන්ට හිතේ වගේ දේශනාවත් එක්ක මොකද ඔයගොල්ලන්ට වඩා මම බය වුණා එකත් එක්ක. right? ඉතින් නිලක්ෂි බයනොත් වෙබිනුත් අපිත් අහන්න ඕන මේ ප්‍රශ්නේ වචනේ. right? 21 වෙනි පරිච්ඡේදයේ කියවන්නේ නැහැ පිත්තල සර්පයා සහ භාෂානාත්මක කරනවා. පිත්තල සර්පයා ගැන තමයි කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ දේශනා ගොඩක් අහලා ඇති. නමුත් කවුරු ඉන්නවනේ කියවන්නේ. මම කියතේ මට නමුත් අපි 20 ඉඳන් 22 ඉඳන් කියවගෙන ඇවිල්ලා 21 වෙනි පරිච්ඡේදයේ අපි පොඩි පද ටිකක් කියවන්නේ 7 වෙනි පදයට වගේ 7-8 වගේ වෙනකන් කියවනවා. right? අපි 22 ඉඳන් පොඩ්ඩක් එක දිගට කියවන්නක් 29 වෙනි පදේ වෙනකන් 22 ඉඳන් 29. ඔයගොල්ලෝ පොඩ්ඩක් අහගෙන ඉමු. right? ඔව් ඊශ්‍රායල් සභාව ගමනක් යනවා. අපි වගේම තමයි. ඒගොල්ලෝ කොහෙටද ආවේ? ඒගොල්ලෝ හෝර් වලට ආවා. අපි පෙරලන්දට ආවා. right? යන්. right. right. දෙවියන් වහන්සේ
ලීඩර්ස්ලා දෙන්නට කතා කරනවා. ආරොන් මොෂේ කම් කියලා කිව්වා. කවුද මේ බ්‍රදර්ස්ලා? සහෝදරයෝ. කිව්වා මේ බ්‍රදර් ආරොන් බ්‍රදර් යන්නේ. මේ කොහොමද එහෙම කියනකොට මේ සමන්ගේ සෙනගට එකතු වෙනවා කියලා කියන්නේ මොකද්ද මේ අවස්ථාව? මැරෙන්න යන්නේ. ඒ වගේ මරණයකට කවුද ආස? කැලුම් ප්‍රසාද් දෙන්න. කැලුම් අය කාගේ නමද කියන්නේ? කාගේ නමද ඔයා කියන්නේ? උදාහරණයක් ප්‍රසාද්ට කතා කරලා කියනවා ප්‍රසාද් කැලුම් බද සෙනගට එකතු වෙන්න යන්නේ. මම ස්වාමිනී මම ඒ වගේ මොමන්ට් එකක් ආසයිද? කොහමද යාළුවෝ දෙන්නෙක් කඳ ගාලා සහෝදර දෙන්නෙක් කඳ ගාලා රයිට් එක්කෙනෙක් නැති වෙන්න යන්නේ. දෙවියන් වහන්සේගේ මේ මොමන්ට් එකට යමු. ආරොන්ටයි මොසෙස්ටයි කතා කරුවා. ඔන්න මරණය. ආරොන් ඔයා සෙනගට එකතු වෙන්න යන්නේ. මේ වගේ මරණයක්. ඇත්තටම මෙන්න සුබ මරණ. කට්ටි කියන සුබ මරණ කියලා. සුබ මරණ මම විශ්වාස කරනවා මේවා. ඒ කියන්නේ මැරෙන්න කලින් දෙවියන් වහන්සේ කෙලින්ම මෙන්න අඬ ගහලා කියනවා මේ හොඳට මැරෙන්න යන්නේ. පස්සේ එනකට එකතු වෙනවා. රයිට්. ඔන්න බලන්න. ඉන හැටිය මොකද කරන්නේ? ඊට පස්සේ අපිට කිව්වනම් කොහොමද වෙන්නේ? ආරොන් මොකද කරේ? චින්දුන් දේශයට ඔහු ඇතුල් නොවන්නේය. ඔව් හේතුවක් කියනවා මෙරීබා වතුර ළඟදී කැරලි ගහපු නිසා මේක හේතුව නිසා මං ඔයාව මෙතනදී හෝර්කන්දේදී මං ඔයාව මරණයට පත් රයි. ආරොන් සහ ඔහුගේ පුත්‍ර වූ එලේසාර් කැඳවාගෙන හෝර්කන්දට આવුත් ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගලවා ඔහුගේ පුත්‍ර වූ එලේසාර්ට අන්දා වපන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනගට එකතු වන්නේ යයි කීසේක. රයිට්. මෝසෙස් ස්වාමින් වහන්සේ අනකල ලෙස කළේය. මෝසෙස් ස්වාමින් වහන්සේ අනකල ලෙස මොනවද මෝසෙස් කළේ? දැන් එලේසාර කියලා කියන්නේ ආරොන්ගේ පුතා. දෙවියන් වහන්සේ කියන තාත්තවයි පුතාවයි එක්කගෙන එන්න හෙට කන්දට කන්දේදී ආරොන් මැරෙනවා. ඒ වස්ත්‍ර කියන්නේ පූජකත්වය එලේසාර්ට යනවා. මේ මොමන්ට් එක ඒගොල්ලෝ ගෙදරට යන්න. මේ වෙලාවේ ආරොන්ගේ පවුල මොන වගේ තැනක ඇතිද? දැන් ට්‍රිප් එකක් යන්න දෙන්නේ. අම්මයි ඉතුරු පුතුයි දෙන්නයි මොකද දෙන්නෙක් මැරුණා. දෙන්නෙක් මැරුණානේ. ගණන් කතාවේ මතකයි ලෙවි කතාවේ 10 ගින්දර ඇවිල්ලා ආරොන්ගේ පුතු දෙන්නේ 4 දෙනෙක් හිටියා දෙන්නෙක් ඉවරයි. දැන් දෙන්නෙක් හිටියා තාත්තා එක්ක. දැන් මේ තාත්තා පුතාවත් එක්කගෙන මෝසෙස් ඇවිල්ලා එක්කගෙන යන්නේ කොහෙද? කන්දට. කන්දට ගියාම ආරොන් බහිනවද? මේ ගෙදර කොහොමද දැන් මොමන්ට් එක? මේ වෙලාවේ බිරිඳ අනිත් ළමයා මොන වගේ හැඟීමක් ඇති කියලා දීතන්නේ? මෝසෙස් ඇවිල්ලා අයියේ වෙලාව හරි අපි ඇවිල්ලා මේ යන් චර්ච් යන් මේ ට්‍රිප් එක යන්න මේ යන් බීච් එකට යන්න නූරිලි යන්න මේ ගත්තද ඔක්කොම බැඩු ටික ගත්තද නූරිලි යන්න දැන් එහෙමද මෝසෙස් ඇවිල්ලා කතා කරනකොට හරි එළියන් කතා කරනකොට ආරොන්ගේ බිරිඳ මොනවා කියනවා මොන වගේ හැඟීමක් ඇතිද ආරොන් ඉල්ලෙන්න නෝනේ මම යනවා නේ ඇත්තට හිතන්නකෝ දැන් ඔහොම හග්ගයක් දෙන්න නැතුව ඇතිද මෙහෙම දෙන්න එකට ඉන්න ඕගොල්ලෝ හිතන්න ඔයාගේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ශාමික අයියා මෙහෙම යන්න යනවා ශාමෙන් ඉස්සරහා ශාමෙන් දන්නවා ෂිමෝන් එක්ක යන්නේ ආයේ ෂිමෝන් විතරයි එන්නේ ආයේ ශාමිකෙක් නැහැ මේ වෙලාවේ මොන හැඟීමක් ඒ පවුල තුල තියෙනවා ඇතිද මේ සැබෑ ජීවිත මේ ඩිස්නි වර්ල්ඩ් නෙමෙයි නැත්නම් ඔයගොල්ලෝ බලන මේ සුපර් බුක් නෙමෙයි මේවා රියල් ස්ටෝරි රියල් පවුල් ඇතුළේ සිද්ධ දැන් වාසයට මේ දේවල් කරන්න පුළුවන් ජස්ටින් එන්ඩ් උදේශ එක්ක කියන්න බෑ
දෙනියක් හදන්න එන්නේ නැහැ ජස්ටින් ආයි. උදේශ තමයි එන්නේ. කරන්න බෑ. මේ මොමන්ට් ඒ ගෙවල් වල රියල් මිනිස්සු දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ජීවත් වුණා. අපි වගේම තමයි. ඒ පවුල තුල මේ වෙලාවේ මොන වගේ තත්වයක් ඇතිද? කන්දර නගිනකොට ආරෝන් මොනා කියන්නේ? මචං කිල්ලෙන්නම් ආ සබවුදට ඉන්නෝලා නේ කීකරු ඉන්නෝලා මගේ පුතාට මකට වගේ හරි ලොකු නැල්ද කිල්ලෙන්නම් මාමේ කිල්ලෙන්නම් ආ චිප්පෝරා මල්ලිවත් පොඩ්ඩක් බලාගෙන ඉන්න ළමයි දෙන්නට තියෙන පුතේ මොන වගේ වෙන්නේ නැති මේ මොමන්ට් එක ඔන්න බලන්න ගිහිල්ලා මෝසෙස් ස්වාමීන් වහන්සේ අනකල ලෙස කළේ. ඒ කියන්නේ මොනවා වුණාද? ඔන්න ඊට පස්සේ කියවන්නකෝ. ඔව්හු මුළු සභාව ඉදිරියේ හෝර් කන්දට නැංගෝය. මුළු සභාව බලන් ඉද්දි හෝර් කන්දට නැග්ගේ. මං කිව්වේ මේ ෆ්ලයිට් එකකට අගින්න යන අපි යනවා වගේද සූට්කේස් පැකේජ් අරගෙන මේ ජපාන් යනවා අපි ඉංග්ලන්ඩ් යනවා. සර්මන් එකකට අපි මේ ඇමරිකාවේ ලොකු මෙගා චර්ච් එක අපිට අවස්ථාව හම්බ වෙලා තියෙනවා ප්‍රීච් කරන්න. එහෙමද ආරෝන් යන්නේ මේ කන්දට මුළු සභාව ඉදිරියේ කන්දට නගින්නේ අපි ෆ්ලයිට් එකකට නගිනවා වගේ කියලා හිතුවද? මේලක් කොහොම නගිනවද කන්දට? අඩිය තියෙනවා. ආයෙ ගන්නවද? අඩිය තියෙනවා. ආයෙ ගන්නවද? මොන හයියකින් ආරෝන් නගින්න ඕනද කියලා හිතන්නේ? මේ වෙලාවේ කන්දට නගිනකොට හරියි. දෙවියන් වහන්සේක් ඉන්නවා. නමුත් මැරෙනවා කියන මොමන්ට් එක අපි වගේම තමයි ජීවත් වෙනවා කියන අපේ මේ ඇට මිදුළු මේ හදවත්ම තමයි ආරෝන්ටත් තිබුණේ. ආරෝන් නගිනකොට මොන දෙයකින් ආරෝන් නගින්න ඕනද? මොන සිතේ ශක්තියක් තියෙන්න ඕනද? මෝසෙස්ට අරන් යනකොට පුතා යනකොට කොච්චර ශක්තියකින් සභාව ඉදිරියේ නැග්ගේ. මුළු සභාව බලන් ඉද්දී කන්දට නැග්ගේ සිස්ටර් බ්‍රදර්. ඔයයි මමයි මේ කොහෙවත් යන්න කන්දකට නගිනවා වගේ නෙමෙයි. මේ දෙයක් ලබා ගන්න නෙමෙයි. මරන්න. දෙවියන් වහන්සේගේ දාසයන් ඩබල් එකේ ගියා. දෙවියන් වහන්සේගේ දාසයන් කකුල තිබ්බ කන්දට එයා දන්නවා මං එන්නේ නැහැ කියලා. උන්වහන්සේ ඔබවත් මාවත් නැවත උත්පාදනයෙන් මේ වගේ කන්දක තමයි තිබ්බේ සිස්ටර් බ්‍රදර්. ආයෙ හැරෙන්න නෙමෙයි. ඒකයි මං කිව්වා ආයෙ දන්සල් ගාන යන්න නෙමෙයි. ආයෙ දාන ගෙවල් වල යන්න නෙමෙයි. ආයෙ සිසිල් පැන් බිබී ඉන්න නෙමෙයි. ආයෙ ගිහලා අයිස්ක්‍රීම් වලට දිවග ගා ඉන්න නෙමෙයි දෙවියන් වහන්සේ. මේ අද උදේ දෙනවා දෙවියන් වහන්සේ දැන් දෙනවා අයිස්ක්‍රීම් අද. යලානේ අද දෙනවා අයිස්ක්‍රීම්. මේ දන්සල් ගාන යන්න ඕනේ අද කප් එකකට දාලා ලස්සනට කන්න දෙනවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කන්දකට අපිව නැගුවේ. නැවත උත්පාදනය කරන සිස්ටර් බද මේවැනි කන්දකට. ඒ කන්ද තමයි අපි නැගගෙන ඉන්නේ. අපි ආයේ පසුව නොබසින ගමනක තමයි උන්වහන්සේ තිබ්බේ. ආරෝන් නැග්ගා. එලෙසාර් නැග්ගා. මෝසෙස් නැග්ගා. ඔන්න බලන්න කන්දට ගියා. ඊට පස්සේ එවිට මෝසෙස් ආරෝන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගලවා ඔහුගේ පුත්‍ර වූ එලියසාර්ට ඒවා ඇඳුවේ. ඒ කියන්නේ පූජක වස්ත්‍ර ගලෝලා එලෙසාර්ට අඳිනවා. කොහොමද? මචං අපේ කෝට් එක පොඩ්ඩක් දීපන් දාගන්න. මෙතු අපේ ටී-ෂර්ට් එක පොඩ්ඩක් ඒවම නියමයි බොයි ටී-ෂර්ට් කොහෙන් ගත්තේ? පොඩ්ඩක් දියා පොඩි පාටියක් තියා පොඩ්ඩක් ගිහලා එන්න ආද? පොඩ්ඩක් බලලා එන්න ආද? පොඩි වෙසක් එකකට යන්න පොඩි ඔබේ අර ටී-ෂර්ට් එක බා. මේ වෙසක් එක බලන්න යඩි දීපන් කුයික. ඒ වගේ මොමන්ට් එක මේ දැන් ගලෝල අඳනවා කියලා කියන්නේ ආරෝන්ගේ වස්ත්‍ර පුත්‍රයාට අඳන්නේ නැහැ. පුත්‍රයාට දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට තියෙන කීකරුකම බලන්න. දෙවියන් වහන්සේට මිනිස්සු මෙච්චර ආදරය කළා. මෙච්චර දෙවියන් වහන්සේ මිනිස්සුම ට්‍රාන්ස්ෆෝම් කළා. එදා නික්මයම 32 වම්වස්සෙක් හදලා මිනිස්සුන්ට බයේ වන්දනාමාන කරන්න කියපු ආරෝන් අපි ප්‍රශ්න කරුවා ආරෝන්ව මැරුවේ නැත්තේ. එදා ආරෝන් මැරෙන්න ඕන. දෙවියන් වහන්සේ 3000ක් මන්නවා ලෙවිවරු ආරෝන්ව උත්තම පූජා කරනවා. රින්ග් ලීඩර්ව කරනවා. අර අපේ මොනිටර් අපි ඉස්කෝලේත් එහෙමනේ. නේ? ඉස්කෝලේ දගමෙකාව තමයි මොනිටර් කරන්නේ. අපි හිතන්නේ අම්මා අපි මොනිටර් කරුවා නෑ. ඌව කොට දාගත්තොත් මුළු ක්ලාස් එකම ඕකේ. දෙවියන් වහන්සේත් මොනවද කළේ? රින්ග් ලීඩර්ව ගත්තා ආරෝන්ව ගොයියව.
මොනවද කිව්වේ? නෑ මම රම්මාබර ගලවලා බොක්කම මෙහෙම දාපු හැටිය බොක්කලා රම්වස්සාවනි. අපි කියන බොරු වගේම තමයි. අත්ත පැලෙන බොරු කිය. අපි කිය පුක්කාලා වගේ අරුන් කියනවා ගින්දර දැම්ම රම්වස්සා ඒ කියන්නේ සද්ද ඇහුනේ දෙවියන් වහන්සේට උඩට රම්වස්සා කෑ ගහුවා උම්මෑ ගාවා. ඇයි? ගින්දරේ පිච්චෙනවනේ. රම්වස් එක්කවල උ පිච්චෙනවා ඒකයි උ කෑ ගහන සද්ද දෙවියන් වහන්සේට ඇහුණා. එහෙමද? මෙහෙම කරපු රින් ලීඩර්ව දෙවියන් වහන්සේ අපි එදා එතන අපි එතන හිතරක් හිටියා නම් මොමන්ට් එකේ අපි හිතනවා ඇයි මේ රින් ලීඩ් මූවනේ මරන්න ඕන මෙයාවනේ මරන්න ඕන 3000ක් මරනවා මේ රම්වස්සා වදින්න හදලා දුන්න පුජ්‍යලයව දෙවියන් වහන්සේ පෙන්වනනි ගණන් කතා විස්තරට එනකොට ඔහු මගේ වචනේ ලෙස සභාව ඉස්සරහව රම්වස්සා හැදුවා සභාව ඉස්සරහව කන්දට නගනවා මම ඌ මැරෙනසුව කැමැත්තේ යේෂුව වහන්සේගේ එක ඡායාවක් ආරෝන් එදා අපි ආරෝන්ව 32 ඉතරක් දැකලා ආරෝන්ගේ බෙල්ල මිරිකුවා නම් අපිට මෙන්න මේ නික්මයාම මේ ගණන් කතා 21 වෙනි පරිච්ඡේදයේ දැක්කේ නැත්තම් අපි ආරෝන්ව පව්කාරයෙක් විදිහට දානවා. ඒක තමයි ඔබත් මමත්. අද අපිට තේරෙන්නේ නැත්තේ ඒකයි. දෙවියන් වහන්සේ රින් ලීඩර්ස්ලව තමයි ගත්තේ. දෙවියන් වහන්සේ හොඳම පව්කාරයෝ තමයි ගත්තේ. හරියට දෙවියන් වහන්සේ පෙන්වන අවසානයේදී ට්‍රාන්ස්ෆෝම් කරන්න උතනට. ඔබ මා කවදා හරි උතනට යන්නේ සිස්ටර් බ්‍රදර්? ඔයා හිතනවද නෑ කියලා? අද ඔබ මන් දන්නවා දන්සල කණ්ඩ අයිස්ක්‍රීම් එක කණ්ඩ සමහරට වෙර දරනවා එන්නේ ඇති. එක දවසක් ඔබ දෙවියන් වහන්සේ පෙන්න ගේනවා. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතය දෙන්න. එච්චර කෙනෙක් ඔබ තුල ගොඩ නැගෙන්නේ. මා තුල ගොඩ නැගෙන්නේ. ඔබ හිතනවද නෑ කියලා? ඔබ මා දන්නේ නැතුණාද මේ චුට්ට දෙවියන් වහන්සේ ගොඩ නගන්නේ මේ ආරොන්න ගොඩ නැගුවාගේ. රම්වස්සෝ හදන්න මිනිසුන්ට වන්දනාමාන කරන්න පාපය කරන්න සැලැස්සු ඔබ මාව දෙවියන් වහන්සේ දන්නේම නැතුව මුළු සභාව ඉස්සරහා කන්දකට නගගන්න. එච්චරට බලයක් ඔබ තුල තියෙනවා. ආරොන් යේෂුව වහන්සේ වගේ කන්දට නගිනවා. එදා ආබ්‍රහම් පුත්‍රයා වරන් නගිනවා වගේ. මෙදා ආරොන් තමන්ගේ පුත්‍රයාව මරනවා. එදා පුත්‍රයාව මරන්න ගියේ ආබ්‍රහම්. නමුත් මෙදා තාත්තා මැරෙනවා පුතාට ඇඳුම් දීලා. ආරොන්ගේ වෙනස් වීම. දෙවියන් වහන්සේ මෙහෙමයි මිනිසුම වෙනස් කරන්නේ. ඒකයි ඔබට මට කිසිම මිනිස්සෙක් දිහා බලලා මූ වැඩක් නැහැ. මූ රින් ලීඩර් කෙනෙක් කියලා ලේබල් ගහන්න එපා. අද දැකපු පල්ලියට ලේබල් ගහන්න එපා. අද මෙතන ඉන්නවා ඇති කාඩියෝ වගේ. කවුද දන්නේ? අනාගතයේ මොන වගේ දෙවියන් වහන්සේ කරන්නේ නැද්ද? උඹත් දන්නේ නැහැ. අපිවත් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මොනවද කරන්න කියන්නේ? ඔබව මාව. දෙවියන් වහන්සේ මෝල් කරනවා. දෙවියන් වහන්සේ ඔබ මාව ඒ ආරොන් වගේ තැනකට ගෙනියනවා. ඔන්න බලන්න ගිහිල්ලා මොනවද කරේ? ඇඳුම් ගලවලා පුත්‍රයාට පූජකත්වය දුන්නා. ඊට පස්සේ ආරොන් එහි කන්ද මුදුනේදී මලේය. එවිට මෝසෙස් සහ එලෙසාර් කන්දෙන් බැස්සෝය. ඔව් මම මේක ආරොන්ගේ මිනිය කරේ තියන් බහින්න ඇතිද? ආරොන්ම වල්ලලා එන්න ඇතිද? දැන් ඔය තමයි අපිට තියෙන ප්‍රශ්න. ගොඩක් පාස්ටර්ස්ලා තියෙන මිනිස්සු ඔය තමයි ස්පිරිචුවල්. මම හොයාගත්තා අලුත් දෙයක්. ආරොන්ම කරේ තියන් ආවේ. අර එකෙක් කියන්නේ මං ආරොන්ම වැල්ලුවා. දැන් ඔය තමයි ප්‍රශ්න. ආරොන්ම කරේ තියන් ආවත් එකයි ආරොන්ම වැල්ලුවත් යමේ වෙලාව ආරොන් මැරිලා. ස්වාමීන් වහන්සේ ඒක නෙමෙයි අපිට කියන්න උත්සාහ කරන්නේ. මාත් විශ්වාස කරනවා මේ වෙනකොට ආරොන්න උඩ භූමි දාණය කරලා එන්න ඇති. ආයේ පල්ලහැට මිනිස්සුන් ආවේ නැහැ. ආයේ කරේ තියන් යන්න එපා මිනි. ආයේ බැස්සේ ආරොම් උඩ භූමි දාණය කරලා බැස්සා මේ දෙන්න. රයිට්. ඊට පස්සේ මුළු සභාව එනම් මුළු ඊශ්‍රායල් වංශය ආරොන් මල බව දුටු කල ආරොන් ගැන 30 දවසක් වැළපුණාහ. ඔව් ආරොන් නැති බව දක්වා. ඒ නිසා මම විශ්වාස කරනවා මිනිහ අරගෙන ආවේ නැහැ. රයිට්? ඒගොල්ලෝ 30 දවසක් වැළපුණා. 30 දවසක් ආරොන් නිසා. ඒ නිසා වැළපීමේ දවස් දෙකක් නැවස දීලා තියෙනවා. ඒක සම්බන්ධතාවයේ උඩ ඒක අවුලක් නැහැ. අපිට වැළපීමේ නේ කාලයක් දෙවියන් වහන්සේ දීලා වැළපෙන්න ඕන. නමුත් අපි නැවත යථා තත්ත්වයටපත් වෙන්න. ඒක තමයි වැළපීම කාලයක් දීමේ දෙවියන් වහන්සේගේ අරමුණ. හැමදාම වැළපි ඉන්න එක නෙමෙයි. රයිට්.
මේ වෙනකොට රයිට්. ආරොනුත් මැරුණා. උත්තම පූජකයාත් මැරුණා. රයිට්. මීරියාමුත් මැරුණා. ඔයගොල්ලෝ බැලුවොත් 20 පටන් ගන්න මීරියාම් අක්කා මැරුණා. මෝසෙස්ව බේරගත්ත. එකම පවුලේ එකම පවුලේ අක්කා ගියා. එකම පවුලේ අයියා ගියා. සභාවේ නායකයෝ. නායකත මීරියාම් අනාගත වත්තුරු ටිකක් කියලා කියනවා. එයා ගියා. සභාවේ ලීඩර්ස්ලා. එයා ගියා. ආරොන් ගියා. දැන් අලුත් ලීඩර් කෙනෙක් එක්ක පරණ මෝසෙසුත් ඉන්නවා තාම. සභාව මොන වගේ තැනක තියෙන්නේ? මොන දෙවියන් වහන්සේ පෙන්නනවා. මෙවැනි අවස්ථාවක සභාවකට වෙන්න පුළුවන් දේ. මෙවැනි අවස්ථාවක ඔන්න බලන්න. සභාවට මොකද වෙන්නේ? 21. දකුණු දිසාවෙහි වාසය කළ කානානීය වූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඊශ්‍රායල් වරුන් එන බවසා ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලා ගත්තේය. මේ වෙලාවේ තමයි කානානිවරු කවුද? අතාරිම් වගේ කට්ටිය නැගිටින වෙලාව. සභාව මේ වෙනකොට මොනවා වෙලාද? සභාව මේ වෙනකොට දුර්වල වෙලා. මීරියම් මැරිලා, ආරොන් මැරිලා. දැන් පුත්‍රයා ඉන්නේ අලුත් ලීඩර් කෙනෙක්. සභාව මැචුව නෑ වගේ, සභාව අප්සෙට් වගේ. මේ වෙලාවේ කානානීය රජවරු හිමීට නැගිටිනවා. ඇයි මේ වෙලාවේ මොනා කරන්නද? සමහරුන්ම අල්ලගන්න පුළුවන්. හොඳම අවස්ථාව අල්ලගන්න. සමහරක්ව අල්ලගන්න හොඳ වෙලාව තමයි මේක. සමහරක්ව අල්ලගන්න ඔන්න නැගිටුණා කානානීය රජෙක්. මේක තමයි දෙවියන් වහන්සේ පෙන්වන්නේ. සභාව දුර්වල වුණාම සමහර විට නැගිටිනවා අල්ලගන්න පුළුවන්. නේ? අම්මලා දුර්වල වුණාම ළමයි ටක් ගාලා දාන්නවා අම්මලාව අල්ලගන්න. තාත්තලාව අල්ලගන්න. ළමයි දන්නවා. ඒ වගේ කානානීය රජු දන්නවා මේ වෙලාවේ සභාව ඉන්නේ දුර්වල වෙලා අල්ලගන්න හොඳම අවස්ථාව. ඒ නිසා සමහරෙක්ව අල්ලගත්තා. රයිට්. ඊට පස්සේ ඊශ්‍රායල් වරුද ස්වාමින් වහන්සේට බාරයක් වෙමින් ඉදින් ඔබ වහන්සේ මේ සෙන්නක මාතට පාවා දෙනසේක් නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශ කරන්නෙමි කීය. ඔව්. ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් වරුන්ගේ කනට ඇහුම්කන් දී කානානීවරුන් ඔවුන්ට පාවා දුන්සේක. එවිට ඔවුහු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහ මුලින්ම විනාශ කළෝය. ඒ ස්ථානයට හොමරා යන නම තබන ලදී. හොර්මා නේ? හොර්මා නේ? හොඳම වෙලාව. සභාව දුර්වලලා ඉන්න වෙලාවේ ඇත්තටම ඊශ්‍රායල් සභාව මොනවද කරේ? ස්වාමීන් වහන්සේ එක්ක ගිවිසුමකට ආවා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයට ගියා. ස්වාමීන් වහන්සේ මට මේ දේ කරලා දෙනවා නම් මම මුව සහ මුලින්ම විනාශ කළා දානවා. දුර්වල වෙච්ච සභාවක්. නැත්තම් වැටුණු සභාවක්. යම් ප්‍රශ්නයක් තුලින් යන සභාවක් දෙවියන් වහන්සේ පෙන්නනවා. එන්න ඕනේ කොහෙටද? දෙවියන් වහන්සේගේ පාද පාමුලට. දෙවියන් වහන්සේගේ පාද පාමුල මේ වෙලාවේ තමයි දෙවියන් වහන්සේගේ ගිවිසුම අලුත් කරන්න වෙලාව. ස්වාමිනී ඔබ වහන්සේගේ යහපත් අපි දකින්නේ ඒකයි දාවිත්ලා ගීතාවලියන් තුල දුර්වල වූ මිනිස්සු ප්‍රශ්න තුලදී දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දෙවියන් වහන්සේගේ මහත් වූ ක්‍රියාවන් සිහි කළා. ඊශ්‍රායල් ජනතාවත් මේ වෙනකොට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මහත් වූ ක්‍රියාවන් සිහි කරමින් ස්වාමීන් වහන්සේගේ බාරයක් වෙනවා. ස්වාමීන් වහන්සේ කානානීවරුන් ඔවුන් අතර පාත් කරනවා. ඒගොල්ලොත් ස්වාමීන් වහන්සේ කියපු ලෙස ඒ සියලු දේ විනාශ කළා දානවා. ඊ타මත්ම හොඳ අවස්ථාවක්. දුර්වල වූ සභාවක් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රයිට්. ඊට පස්සේ ඔව්හු ඒදොම් දේශීය වටකර යන පිණිස රතු මූදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. ඔව් යුද්ධෙකුත් කළා දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා සහමුලින්ම විනාශ කළා නේ? යම් එසවීමක් අරගත්තා වූ සභාවක් ඔන්න ආයේ කොහෙද යන්න තියෙන්නේ දැන් ආයේ සභාවට? වම් දකුණ වම් දකුණ වම් ගමනේ යන්න තියෙන්නේ. තම ගමනේ යන්න තියෙන්නේ. තම පොරොන්දු දේශයට ගියේ නෑ. යුද්ධ ජයග්‍රහණ ලබනවා. දෙවියන් වහන්සේ ජය ගෙනෙනවා. නමුත් ඊට පස්සේ දෙවියන් වහන්සේ පෙන්වනවා. ඉවරයි කිව්වට ඉවරම නෑ. කවුදනේ කියන්නේ? දොස්තර හොදිතනේ නේද? මම කතා කරන්නේ.
ඔන්නෝම ගන්නේ කාටුන් එකනේ කවුද? ඉවරයි කිව්වට ඉවරම නෑ කියන්නකෝ අනේ. මේ කට්ටිය බයයි ඉච්චරට ටීවී බලන්නෙම නෑ කාටුන් බලන්නෙම නෑ අම්මෝ. ආහෙම ඇත්තටම නෑ. අහලා තියෙන මට මතක නෑ. රයිට්? දෙවියන් වහන්සේ කියනවා ඇහුවෝ ඉවරයි කිව්වට ඉවරම නෑ. ඔන්න සෙනග තවත් මොනවද කරන්න තියෙන්නේ? ගමනේ යන්න තියෙන්නේ. අපේ ජීවිතය ගමන. ඔන්න ගමනේ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එවිට ගමන් මාර්ගයේදී සෙනගගේ සිත බොහෝසේ අධෛර්ය විය. මොකද්ද වෙන්නේ ගමන් මාර්ගයේදී? අපි වගේම තමයි නේ තාරක? ගමනේ යනකොට තමයි මොනවද වෙන්නේ? පුලන්ටි. එපා වෙනවා. අද මම ළම කියන්න ඕන පොඩි එකකින් ගැව්වා. කොහොමද ජීවිතේ මේ අවුරුදු 5යි 6යි 5යිද? ඔය වගේ. මේ දැන් ටිකට කලින් කොහොමද? ජීවිතේ එපා තිත්ත වෙලා තියෙන ජයනක්. ඊට ඔබ කියලා නෑ නෑ මගේ යාළුවෙකුත් ඔහොම තමයිලු කියන්නේ. ඉස්කෝලේ යාළුවෙකුත් කියන්නේ ඔහොම තමයිලු. ඒ නිසා මම මේ ප්‍රශ්නේ ලොකෙකුගෙන් අහන්න නැතුව ඉන්න තීරණය කළා. පොඩි එකාව කියලා බට ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේලු. දැන් අපි දකිනවා ඊශ්‍රායල් ජනතාවගේ දෙවියන් වහන්සේ අහනවා වගේ. So how are you all? How is the journey? මිනිස්සුන්ලා කියන්නේ good. එපා වෙලා දෙවියන් වහන්සේ තිත්ත වෙලා තියෙන්නේ. ගමනේ තමයි අපේ සිත අධෛර්යමත් වෙන්නේ. ඒ නිසාම තමයි දෙවියන් වහන්සේ අපිව ගමනකට යොමු කරලා තියෙන්නේ. අපි මේ ගමනේම තමයි දෙවියන් වහන්සේ දන්න අපේ සිත අධෛර්යමත්. මේ වගේම මේ මිනිසුන්ගේ සිත මොනවද උනේ? අධෛර්යමත් වුණා. නමුත් මීට කලින් මොනවද උනේ? යුද ජයක් ලැබුවා. නමුත් ඊට කලින් මොකද උනේ? ආරෝන් මැරුණා, මීරියම් මැරුණා. මේවත් එක්ක එනකොට හිත අධෛර්යමත් වුණා. කානානී රජෙක්ව අල්ල ගන්න හැදුවා. කීප දෙනෙකුත් අල්ලත් ගත්තා. නමුත් සෙනග යා යුතු තැනට ගියා. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ උත්තර ලැබුවා. ආයේ උත්තර ලැබලා ආය යනකොට මොකද වෙන්නේ? ආය මොනවාද? අපිටමයි මේවා වෙන්නේ යන්නේ. ඒ වගේ. ආයෙත් ප්‍රශ්නයක්. මිනිසුන්ගේ සිත අධෛර්යමත් වුණා. බොහෝසේ අධෛර්යමත් වුණා කියලා කියනවා. ඇති. හොඳටම ඇති දැන් නම්. ඔබත් මාත් සමහරට මේ වෙනකොට කියාගෙන ඉන්න ඇතිනේ. උපරිමයට වෙයිලා තියෙන්නේ ඇති. දැන් නම් ඇති. දැන් නම් එපා වෙලා තියෙන්නේ. නේ ස්වාමීනි බලමු. එපා වෙලා තියෙන්නේ දැන් නම්. එහෙම තැනකද ඉන්නේ? දැන් නම් තීරණයක් ගන්නම තැනකට ඇවිල්ලා තියෙන්නේ. අපිටමයි මේ දේවල් වෙන්නේ. හරියන්නේ නැහැ ඉතින්. උපරිමයට මැවිලා ඉන්නේ. අපේ ජීවිත වගේමයි නේ යන්නේ. මීට අවුරුදු ගානකට කලින් මොසෙස් ලියනකොට දෙන්නාසේ දන්නවා මේ කාලේ මේ කට්ටියත් මෙතන ඉන්නවා කියලා. රයිට්? ඔන්න බලන්න. රයිට්. හිත බොහෝසේ අධෛර්යමත් වුණා. ඊට පස්සේ සෙනග දෙවියන් වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කතා කොට ඔන්න රයිට්. song of wilderness එකේ song එක වගේ තමයි. ඔයගොල්ලගේ songs ඇතිනේ නේ ගෙදර. තමුසේ තමයි කරන්නේ. නේ මොන දේ කෙරුවත් උයා තමයි කරේ. උයා තමයි කරේ. ඇඟිල්ල දික් කරේ. ඔක ඒව අපේ එන්නේ උයනේ ඉඳන් ඉන්නේ අපි වල ගිය පාරේ ඉඳන් උයනෙත් එන්නේ ඔය තම ඒ වගේ තමයි. සෙනග මෝසෙස්ට සහ දෙවියන් වහන්සේට මොන දේ කෙරුවත් නේ සභාවේ තාවත් සභාවේ ලීඩර්ස්ලාට වැඩි මහල්ලන්ට කාට හරි ඔගොල්ලෝ තමයි ගෙදරට આવොත් ස්වාම පුරුෂයාට හරි එක්ක බිරිඳට හරි නේ නැත්නම් ඉස්කෝලේට ගියොත් හැමතිස්සෙම මූ තමයි මෙයා තමයි ඒක අපේ ඇතුළෙම තියෙන එකක්. ඒ කියන්නේ අපි අනිත් එක්කෙනාව පාවලා දෙනවා. අපි හොඳට පාවලා දෙන්න පුළුවන් නේ. ඔන්න ඒ වගේම විල්ඩර්නස් එකෙත් මේගොල්ලෝ කාන්තාරෙත් දෙවියන් වහන්සේටයි මෝසෙස්ටයි විරුද්ධව කියනවා. මේක අලුත් දෙයක් නෙමේ. same story. හැමදාම මේ වගේ තමයි. අපිත් මේ වගේම තමයි. right. ඊට පස්සේ මොනවද කිව්වේ? මේ කාන්තාරේ මැරෙන්න නුඹලා මිස්රෙන් අපගෙනාවේමක් නිසාද? ඔව් නේ. රොටි. ඇයි මේ සභාවට මොන
මොන වෙඩින් එකකට මේ සභාවට ආවද මන්දා? අපි හිටපු මේ සභාවේ හිටියා නම් ඉවරයි. ඒකේ මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. මේකට වඩා හොඳයි. ඒකට ගියා නම් අපි හිටපු ඒ සභාව හොඳයි. කතෝලික සභාව හොඳයි. මේ පන්සල හොඳයි. AOG එක හොඳයි. මොකද්ද කල්වාරි එක හොඳයි. ඔක්කොම එහෙ හිටියා නම් මීට වඩා හොඳයි. හොඳට වෙන්න ගියා. right යනවා එන්න කියන්න. අප ගෙනාවේ මක් නිසාද? අපිව ගෙනාවේ ඇයි? ස්වාමීන් වහන්සේ අහනවා මේ සභාවට ඇයි මාව එක්ක ගෙනාවේ? රොටි නැත. රොටිත් නැහැ. වතුරත් නැත. වතුරත් නැහැ. අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය. මේ අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේ. කණ්ඩත් නැහැ, කඤ්ඤඤ්ඤා බොඤ්ඤඤ්ඤා මේ කෑම හරි චෑල්ලුයි, වැදගුත් නැහැ. හැමදාම අද මොනවාද හදන් යන මොනවාද දෙනවද දන්නෙත් නැහැ. මිලහුරහක් නැහැ, වැඩක් නැහැ. යනවා යන්න මම මේ සභාවේ කියලා සෙනග කිව්වා. මෙහෙම දෙවියන් වහන්සේට අපි කන්නලව් කෙරුවම අපි මේ විදිහට දෙවියන් වහන්සේගේ කන්නලව් කරන්නේ ඇයි? ඇයි පියාණෙනි ඔයාට පේන්නේ නැද්ද? ඇයි පියාණෙනි ඔයා මට මේ දුක දෙන්නේ නැද්ද? ඇයි මටම මෙහෙම වෙන්නේ? අපිට මෙහෙම වෙනවා. අපිට මෙහෙම කරනවා. අපිට මෙහෙම කරනවා. අපිට අරයා මෙහෙම කරනවා. අපිට මෙයා මෙහෙම කරනවා. මෙහෙම කරනවා. කන්නත් නැහැ, බොන්නත් නැහැ. මොනවාද අනේ? එහෙ පැත්තේ ජොසලින් අක්කත් මෙහෙමයි. සමලින් අක්කත් මෙහෙමයි. අපි පුංචි අම්මත් දෙවයි. ලන්ඩන් වල ලැම්බලට් අංකලුත් මෙහෙමයි. තියෙන ප්‍රශ්න ඔක්කොම මටනේ තියෙන්නේ. අනේ ස්වාමිනී ඔයාට පේන්නේ නැද්ද? නිරහාර විඳගෙන අපි යාඥා කරන ඔක්කොම කරන මොකක් සුදාද? මොකක් සඳහාද? අපි දෙවියන් වහන්සේට මේ වගේ කන්නලව් කරන්නේ මොකක් සඳහාද? දැන් මේ සෙනග මෝසෙස්ටයි දෙවියන් වහන්සේට මේ වගේ කන්නලව්වක් නෙවෙයි. යන්නේ වැරදි විදියට. නමුත් යාඥාව ප්‍රේකක්. ඇයි මෙහෙම කරන්නේ? දැන් ඔයගොල්ලෝ ගිහලා අපි කියමුකෝ දැන් තාත්තා හරි මොන හරි ඕනා. අනේ තාත්තේ මට මේක දෙන්නකො තාත්තේ මේ තාත්තේ ඔයා මට මේක දෙන්නෙත් නෑ තාත්තේ ඕගොල්ලෝ මට අරක දෙන්නෙත් නෑ මට අරක කරන්නත් නෑ ඔයා මට මේක කරන්නත් නෑ මම මේ හිටියට වඩා හොඳයි මම වෙන කොහේ හරි හිටියා නම් මට මේකේතර වැඩක් නෑ අනේ මොනවාද අනේ වැඩක් තියෙනවා සන්තෝෂයක් තියෙනවා ප්‍රීතියක් තියෙනවා මට වැඩක් නෑ මම යනවා යන්න මොකක්වත් මට නිදහසක් නෑ කියනකොට එහෙම කියන්නේ මොකක් බලාගෙනද කියන්නකෝ සහනයක් බලාගෙනනේ කියන්නේ. ඒක කියන්නේ මේ සනදාවත් මොකක්ද දෙවියන් වහන්සේට ඇයි මෙහෙම කියන්නේ? සහනයක් බලා. ඔබත් මාත් හරි. වැරදි විදිහට හරි මේ වගේ දේවල් ප්‍රසන්ට් කරන්නේ ඇයි? මේ වගේ දේවල් කියන්නේ ඇයි? අපි බලාපොරොත්තු වෙන්නේ අවසානයේදී මොකද්ද? සහනයක්, පිළිතුරක්. අපේ දෙවියන් වහන්සේ ඔන්න බාන්න දෙන පිළිතුර. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? ස්වාමින් වහන්සේ සෙනග අතරට ගිනි සර්පයන් යවුසේක. දෙවියන් වහන්සේ දුන්න සහනය කොහමද? සුපිරිනේ. අපිත් එහෙම කියුවේටි අපේ තාත්තගෙන් අම්මගෙන් අක්කගෙන් කොහමද හම්බ වෙන සුපිරි කෑම? අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සහනයක්. ඔයාට සහනයක් නෙවෙන්නේ නේද? දැන් ඊශ්‍රායල් ජනතාවට මොකක්ද ඕනුනේ? සහනයක්. ඇයියනේ කන්නඤ්ඤා බොඤ්ඤඤ්ඤා තියෙන කෑමත් හරිම සැහැල්ලුයි ලයිට් කෑමක් දීලා තියෙන්නේ. මේ ලෝරහක් නැහැ. දෙවියන් වහන්සේ මොනවද කරන්න ඕන? චිකන් බුරියානි එකක් හරි හොඳ මේ දාලා මේ රෝස් වෙච්ච චිකන් එකක් දාලා එවන්න ඕන. දෙවියන් වහන්සේ මොනවද කරේ? ඒක මං කිව්වා මගේ කකුල් දෙක පියා ගියා කියලා අපේ ගෙදරත් දැන් ඉන්නවලු. ගෙදර ගිහලා හොයන්න වෙනවා. කෙනෙක් වෙන්නේ. උන් ඇවිල්ලා මොනවද කරේ? මොනවද කරේ යන්නේ ඇවිල්ලා කිනිසප්ප ඇවිල්ලා කොහොමද කියලා මම හැව්වා. පෙනේ පුප්පල කස. දෙවියන් වහන්සේ එන්න කිව්ව ඔයගොල්ලෝ ඇකෙදට. මොකද්ද ප්‍රශ්නේ පුතා? මොන කතා කරනවා? නාගීනා. අදින් පස්සේ කතා කරනවා හරිනේ. මන් දන්නවා. මොන බලන්න අදින් පස්සේ නාගීනා ඔයගොල්ලන්ට කතා කරනවා. ඇවිල්ලා. ඉතින් ප්‍රශ්න තියෙන ඔක්කොම අහගෙන ඉන්න. ඔන්න නාගීනා ඇවිල්ලා අහනවා. ඔන්න දෙවියන් වහන්සේ වුණා. මොනවද කරේ ඒගොල්ලෝ ඇවිල්ලා? උන් සෙනගට දෂ්ට කළෝය. උන් මොකද කරේ? මේ තේරේ දුෂුමන් ත මේරා මීනා ගන්තු ශ්‍රී දේවියෝ මතකයිද? අර පොලෝක සුදු එකක් ගන්න මේ කරන්නේ. දෙවියන් වහන්සේ නාගීන වේව්වා. දෙවියන්ගේ දුෂ්මන්
බලාපොරොත්තුනේ යාළුවෙක් මට සහනයක් දෙයි. දෙවියන් වහන්සේ මොනවද දුන්නේ? ඔබ වහන්සේගේ වචනේ තියෙනවා මට යාඥා කරනකොට මම ගලක් දෙයිද? මම රොටිනේ දෙන්නේ. මගේ පුතා ගල් ඉල්ලුවම මම නයි දෙයිද කියලා ඇහුවා. නයි කයිද රෝස් පාන්. දෙවියන් වහන්සේ යාඥා කරද්දි මොකක්ද දෙව්වේ? ගිනි සර්පේ. කබලේ මොකද්ද ලිපේ හිටපු මිනිස්සයා මොනවද වෙන්නේ දැන්? කබලෙන් ලිපට වැටුණා වගේ. අපිටත් එහෙම නෙමෙයිද වෙන්නේ? අපි යාඥා කරනවා ස්වාමිනී කියලා යාඥා කරනවා. ඊළඟ දවසේ ගිනි සර්පයයිලා අපිටම දෂ්ට කරනවා. නාගීනා ගෙදර ශ්‍රී දේවියව දකින්න එතකොට දැන් මම මේක ඇත්තටම ගිය පාර මේක දේශනා කරලා ගිහලා එක ශ්‍රී දේවි කෙනෙක් දැක්කා මම. සෙනසුරාදා කිරුවා ශ්‍රී දේවියව මට හම්බුණා ඉරිදා. මේක පළවෙනි පාට දේශනා කරුවම මට ඔයගොල්ලෝ මොකද්ද කියන එක මගෙන් පෞද්ගලික අහනවා නම් අහන්න මං කියන්නම්. මේ ප්‍රසිද්ධිය කියන්න ඕනේ නැහැ. මට ඉරිදා හම්බුණා නාගීන ඇවිල්ලා මට දෂ්ට කෙරුවා. මම පිළිගන්න එපා ඔව්. රයිට් දැන් අදත් ඒක තියෙනවා. අදත් දිද්දි අදත් නාගීන ගෙදර. කකුල් දෙක දනවා. තාම එදා දෂ්ට කරපු එක තාම සෝවුන්නේ නැහැ. අනේ යටහත් දෙකේ බඩ ගාගෙන ඉන්නවා. යාඥා කරගෙන ඉන්නවා. ආයේ ගිනි සර්පයා ගෙදර. මම මේ ඇත්තටම කියන්නේ මේ ඇත්තට මේ මගේ හෘද ස්පන්දනය වැඩි. මට එයා ගැන හිතනකොට ඇත්තටම මම බය වෙලා ඉන්නේ. බුරු කියන්න ඕනේ නැහැ. මට මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් එදා සෙනසුරාදා කළා මේක. ඉරිදම මට දෙවියන් වහන්සේ මම මෙහෙමම කිව්වා. නාගීන එයි කියලා. මට පෙනේ පුප්පලා තමයි දුන්නේ. නාගීනනේ කියලා දුන්නා මට එකක්. දැනුත් තියෙනවා. දෙවියන් වහන්සේ සහනයක් දෙන්න ඕනේ තැන. දෙවියන් වහන්සේ මොනවද කරේ? අර මං කිව්වාගේ ලිපේ හිටපු කෙනාව කබලට දැම්මා වගේ. මේගොල්ලෝ දෂ්ට කෙරුවා. උත්තරයක් සහනයක් ඕනේ තැන. දෂ්ට කෙරුවා. ඒක මං කිව්වා අපිට බයිබල් පද මතක් වෙනවා. දෙවියන් වහන්සේනේ ලූක් එකේ කියනවා ඔයා ගලක් ඉල්ලද්දි දෙවියන් වහන්සේ කියනවා මම සර්පෙත් දෙයිද බං? දැන් දුන්නානේ. මේ දීලා තියෙන්නේ. ඒවා එහෙමම ගන්න එපා. දෙවියන් වහන්සේ කියලා තියෙනවා රැවටෙන්න එපා හරිනේ. එහෙමම වරිනේ. ඒකේ කන්ටෙක්ස්ට් එක ගන්න. ඒ කියන්නේ හරි විදියට යාඥා කරන්න අපි දැනගමු. අපි ඉල්ලුවා මේගොල්ලෝ ඉල්ලුවේ වැරදි විදියට දුන්න ගිනි සර්පේ. මෙන්න ඇවිල්ලා දෂ්ට කෙරුවා. රයිට්? සභාව ඉල්ලද්දී. දැන් සභාවේ කොහෙද ඉන්නේ? දැන් හැම ගෙදරම ගිනි සර්පය රිංගලා. නාගීන ශ්‍රී දේවි ගෙදර. රයිට් ඔන්න බලන්න මොදුනේ. ඊට පස්සේ කියන්නකෝ. උන් සෙනගට දෂ්ට කළෝය. උන් සෙනගට සිම්බා දෙවියන් වහන්සේට උම්ම එකක් දෙන්න කිව්වා. ගල දෂ්ට කරනවා කියලා කියන්නේ ඒකනේ. ගල ගහනවනේ උම්ම එකක් දෙන්නේ. දෙවියන් වහන්සේට දෙන්න කිව්වා උම්ම එකක් කියලා ගිනි සර්පය ඇවිල්ලා ඔන්න ඇවිල්ලා උම්ම දුන්නා. රයිට්. උම්ම දුන්න හැටි මොකද වෙන්නේ? එසේ ඊශ්‍රායල් වරුන්ගෙන් බොහෝ දෙනෙක් මලෝය. මොකද උනේ? සෙත්තපෝචියා. මන්න බැලුවේ එකයි වගේ අපි දෙවියන් වහන්සේට බය වෙමු. සහනයක් බලාගෙන කන්න ලව්කලු මිනිස්සු කෙනෙක් දෙවියන් වහන්සේ මරලා දැම්මා. සහනයක් හොයාගෙන ආපු අපිවම පොඩි කරනවනේ දාගෙන. සහනයක් හොයාගෙන දෙවියන් වහන්සේ ඉස්සරහට ගිය පුජ්‍යලයන්ම දෙවියන් වහන්සේ මොනවද කළේ? ගිනි සර්පයා දෂ්ට කරලා මරලා දැම්මා. දෙවියන් වහන්සේ සූකලේ නෑ. දෙවියන් වහන්සේ මරලා දැම්මා. මරලා දැම්මානේ. මරනවා කියලා කියන්නේ මොකද්ද? විද්‍යාත්මක කියනවා මොනවද? මලි විද්‍යාත්මක කියන්නේ මොනවද? මැරෙනවා කියලා කියන්නේ මොනවද? දන්නවද? බයෝ කරන්නේ නේ? බයෝ කරන්නේ අපේ මෙතුක මැත්ස්නේ. බයෝ කව මොකද්ද? මැරෙනවා කියලා කියන්නේ. විද්‍යාත්මක කියන්නකො. හුස්ම යනවනේ. හුස්ම ගියා. නොයන ගමන් ගියා. ඇත්තටම මිනිස්සු මැරුණා. දෂ්ට කරලා. මොන බාන ඊට පස්සේ මොකද උනේ? එබැවින් සෙනග මෝසස් ළඟට આવොත් අපි ස්වාමින් වහන්සේටත් නුඹටත් විරුද්ධව කතා කිරීමෙන් පව් කෙලෙමුව. ශ්‍රී දේවිය ආපුවම තමයි පියවි සිහියට ආවේ. ශ්‍රී දේවිය දැක්කම මතක් වුණා ඔයාටයි දෙවියන් වහන්සේටයි විරුද්ධව අපි පව් කළා. ඒ කන්න ලව්වේ තිබුණේ මොකද්ද?
පාපය ඔව් මං කියන්නේ මුලින් කන්න ලවේ දෙවියන් වහන්සේට විරුද්ධව මේගොල්ලෝ කන්න නෑ බොන්න නෑ මේ සැහැල්ලු කෑම කියනකොට මේගොල්ලෝ ඒ කන්න ලව්වත් ඉදිරිපත් කරේ පාපයක් ආකාරයි. අපේ අවුලත් ඒකයි. අපිත් අපේ සාධාරණ කම තිබුණත් අපිට ඒක කියන්න පුළුවන්කම තිබුණත් අපි ඒ දේ ඉදිරිපත් කරන්නේ පාපිෂ්ඨ ස්වභාවයෙන්. පාපිෂ්ඨ ආකාරයෙන් තමයි අපේ කන්න ලව් වෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ ගිනි සර්පය වල මැරුවා ආපු හැටියේ පියවිසිහට ආවා. ඔයාටයි දෙවියන් වහන්සේටයි විරුද්ධව මෝසෙස් මම මොනවද කරේ? පව් කළා. රයිට්. ඊට පස්සේ ස්වාමින් වහන්සේ අප වෙතින් සර්පයන් පහ කරන ලෙස උන්වහන්සේට යාඥා කළ මැනවයි කීවෝය. ඔව්. ඔන්න මෝසෙස්ටම කියනවා අපි වෙනුවෙන් යාඥා කරන්න මොනා කරන්නද? සර්පයන් පහ වෙන්න. අලුත් ලීඩගේ පළවෙනි ජොබ් එක. අලුත් ලීඩ කියන්නේ කවුද? එලෙසා. එලෙසාර්ගේ පළවෙනි කන මැදිහත් වීමේ යාඥා මොනවාද? ගිනි සර්පයන් යවන්න කියලා ස්වාමීන් වහන්සේට කන්න ලව්වක් කරන්න තියෙනවා. එලෙසාර්ට. ඔන්න බලන්න. මෝසෙස් මොකද කරන්නේ? මෝසෙස් සෙනග උදෙසා යාඥා කළේ. මෝසෙස් වාදක කිව්වා නේද මම? තොපිට කිව්වනේ. මං කිව්වනේ. නාගීන යවනවා කියලා කිව්වනේ. ඇහුවේ නෑනේ. ඇතිද? දැන් කාපියෝ. දැන් කාපියෝ. ස්වාමීන් වහන්සේ ගිනි සර්පනේ පොලකේ උත් කියවන්න මුන්ට. කාපියෝ. ඒක මෝසෙස්ගේ ග්‍රේට්නස් එක. මෝසෙස් යාඥා කෙරුවා. මොකද වෙන්නේ? එවිට ස්වාමින් වහන්සේ නුඹ ගිනි සර්පයකු සාදා ඒක කුඹයක් පිට තබා පන්න. ඔව්. දෂ්ට කරනු ලැබූ කවරෙක් නමුත් ඒ දෙස බැලීමෙන් ජීවත් වන්නේ යයි මෝසෙස්ට කීය. මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගේ උත්තරේ මොකද්ද? අර කාපු ගිනි සර්පය වගේ සර්පෙක්ව හදලා ඌව පොල්ලක ගහලා කුඹයක් මත මේකක් උඩ තියලා තියන්න කියනවා. තියන්න කියනවා. ඊට පස්සේ කාව කෙනෙක් ඉන්නවාද? එයාව අරන් ඇවිල්ලා මේ ණයව පෙන්වන්න කියනවා. මෙයා තමයි ඔයාව කෑවේ. අපිත් කියනවානේ ණය දෂ්ට කෙරුවා මේ ණයව අරගෙන එන්න කියලා. බෙහෙත් කරන්න ණයව ඕන නේද? බෙහෙත් කරන්න ණයව ගේන්න කියනවා නේද? හරි මේ දෙවියන් වහන්සේත් මේ මොකද්ද කරන්නේ? කොහෙන්ද ඒවා එන්නේ? අපේ දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේත් මොනවද කරන්නේ? ණයව ගෙනල්ලා පොල්ලක ගහලා කුඹයක් උඩ තියලා කාපු කෙනෙක් ඉන්නවද? ඇවිල්ලා ණයව බලන්න. එතකොට එයාව සුව වෙනවා. දෙවියන් වහන්සේ මොකද්ද කරන්න කියන්නේ? ඔය බලන්න කියන එක නිකම් බලන්න නෙමෙයි. නිකම් මෙහෙම බලන්න කියන එක නෙමෙයි. ඒ ණයා දෙස බලාගෙනම ඉන්න කියලා කියන්නේ. ඒ දෂ්ට කරපු ණයාව මෙහෙම බලාගෙනම ඉන්න කියලා කියන්නේ දෙවියන් වහන්සේ. මේ බලාගෙන මේගොල්ලන්ට මොකද්ද කරන්න තියෙන්නේ? පසුතැවිලි වෙන්න තියෙන්නේ. මේගොල්ලව සුව කළේ මොකද්ද? ණයාද පසුතැවිල්ලද? පසුතැවිලි. ණයා දෙස බලාගෙන පසුතැවෙන්න. දැන් මේගොල්ලෝ ණයා දෙස බලාගෙන මොනවද කියන්න ඕන? මේගොල්ලෝ ණයා දෙස බලාගෙන මොනවද කියන්න ඕන? පියාණෙනි කෑමක් තියෙනවා. පියාණෙනි බීමක් තියෙනවා. පියාණෙනි ඔයාගේ මන්න වලට මම එක සැහැල්ලුයි කියලා කිව්වා. ඒගොල්ලෝ සැහැල්ලුයි කිව්වේ මොන වලටද කියලා දන්නවද? මන්න. ඒගොල්ලෝ මන්න වලට තමයි සැහැල්ලු කෑමක් කියලා කිව්වේ. ඇයි ඒගොල්ලෝ මන්න වලට සැහැල්ලු කෑමක් කිව්වේ? මන්න වලට ඇයි සැහැල්ලු කෑමක් කිව්වේ? නිකම් වැටුන නිසා. නික්මයමයි 16 තමයි මන්න වැටෙන්නේ. මන්න කොහොමද දෙන්නේ ස්වාමීන් වහන්සේ? මතක් කරගන්නකො. අපි දන්නවා. කොහොමද මන්න ස්වාමීන් වහන්සේ දුන්නේ? උදෙම්ම එකතු කර ගන්න ඕන. උදෙම්ම පිණි වැටෙනවා. ඒ පිණි උඩ තමයි මන්න කොහෙන්ද එකතු කරගන්නේ? ශාමික ඇවිල්ලා මගෙන් ජයන් බඩගිනි කන්න නැහැ. මොකද කරන්නේ? කන්න නැද්ද? මිලක්ෂි හාල් ලවුරක් කරා පොළොවට දාන්න. අවුලක් ආ. ගෙදර ගිහිල්ලා බත් වෙන උයපන්. බෙද කොටලා ගුලි හදලා කනවා නම් ගුලි හදලා කාපන්.
මෙහෙම දුන්නොත් ඔයගොල්ලෝ මොකද හිතන්නේ? බඩගිනි කසුම් මල්ලේට ඇවිල්ලා කවුරු හරි යනවා මහත්තයා කන්න මොන හරි දෙන්න. බනිස් ගෙඩියක් කරන් බිමට දාන්න. අතු ගාලා තියෙන්නේ පොළව. ක්ලීන් පොළව. කන්න. ඔබට ඔහොම කිව්වොත් ඔබ මොකද කරන්නේ? දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට ඇත්තට මොකද කළේ? මන්න කොහෙද දුන්නේ? භාජනයක් එළියෙන් තියන්න ඒ භාජනයේට මම මන්න ටික දානවා දවසකට අවශ්‍ය ප්‍රමාණය. එහෙමද කිව්වේ? ආ? දැන් ඕක උදේ ගියාට පස්සේ ඔයගොල්ලෝ ගිහලා බලන්න අන්දායම අවට තමයි දානවා කියන්නේ. මේගොල්ලෝ අන්දායම ගියා මේගොල්ලෝ එක්ක කවුද ඉන්නේ? හරක් ඉන්නවා. මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මං කියන එකම විශ්වාස කරන්න ඕනේ නෑ. මේක ඔයගොල්ලෝ කැමති විදිහට ගන්න. හරක් ඉන්නවා ළමයි ඉන්නවා. මේක උදේට එන්නේ. මේක පින්න වැටනම අවුව වැටනම මොනවද වෙන්නේ? පින්න ඇහැට යනවා. හරක අරන් යන ගමන් පච පච පච. කක්කි දානවා. හරක ගොම දානවා. හරක ජූ දානවා දැකලා තියෙනවද? දානවා ලීටරයක් විතර. ලීටර ගණන් දානවා. ඒ කාලේ টয়ලට්ස් තිබුණාද? ශාමිකලා ගෙවල් හැපැත්තේ ඉන්න එක්ක සාමි දාලා ෂිමෝන් නැවිලා ගත්ත චුකු 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 දැම්මා. අර දැම්මා හැන්දකුත් අරන් ගිහලා මෙයා බලලා දැම්මා ඒකත් වහලා තියෙන්නේ. දැන් උදේට පිණි වැටිනවා ඒක උඩ තමයි මන්න තියෙන්නේ. ශාමික ගිහිල්ලා එක්කව කරගෙන ශාමෙන් මොනවා හැපැත්තේ ඉන්න එක්ක නමලාගේ මේ උත්තර ෂිමෝන් ඊ චූත් කිරෝයි තමුසේ එතනින්ද අහුලන් ආවේ. දැන් නිකන් හිතලා බලන්න මේ පොළව ඒක අහුලා ගත්තට පස්සේ මේක මිනිස්සු පාගගෙන යන පොළවක්. හරක් සත්තු ඉන්න ඇති අන්දායම කිව්වම ඒක මං කිව්වා මං දන්නේ අන්දායම කිව්වම අන්දායම පුරාවට වැටෙනවා කියලා කියන්නේ. මේ පොළව නිකන් පොළවක්. එදා නිකන් පාවිච්චි වෙන පොළවක උදේට පිනිවැටලා ඒකේ උඩ තමයි දෙවියන් වහන්සේ දුන්නේ. ඒ කියන්නේ මිනිස්සු දැක්කේ ඇත්තටම මේ මන්නව සැහැල්ලුයි කියලා දැක්කේ ඒකයි. දෙවියන් වහන්සේම මේකට වටිනාකමක් දුන්නේ නැහැ වගේ දැක්කේ. ඒ කියන්නේ ඒක මං කිව්වේ අපිම මිනිහෙක් අතු ගාලා පොළොව මේ ක්ලීන් පොළොවක් මොප් කරලා ඩිටෝල් දාලා හොදලා ඔක්කොම කරලා ඒත් ගයිනි ඔයා ඇවිල්ලා මට කණ්ඩ අහුලන්න දායිද පොළොවට දායිද අපිට පොළොවට. නමුත් අපේ දෙවියන් වහන්සේ ඇයි එහෙනම් ඒ විදිහට දුන්නේ? නමුත් දෙවියන් වහන්සේ ගීතාවලියේ කියනවා 78 මෝන් කෑවේ බලවතුන්ගේ කෑම. මේ කට්ටිය අහුලන් කෑවේ මොන වගේ දේවල්? දෙවියන් වහන්සේ සරලව මේගොල්ලන්ට අහුල ගන්න පුළුවන් විදිහට පිරිසිදුව දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් බලවතුන්ගේ කෑම දුන්නේ මේගොල්ලන්ට. මේ බලවතුන්ගේ කෑම වලට තමයි මේගොල්ලෝ කිව්වේ සැහැල්ලු කෑම කියලා. මේගොල්ලෝ බලවතුන්ගේ කෑම කකා මේගොල්ලෝ මොනවද කියන්නේ? මම මේ සැහැල්ලු කෑම වලට අප්‍රිය කිරේ. ඒක තමයි දෙවියන් වහන්සේ ගිනි සර්පෙව්වේ. දෙවියන් වහන්සේ යොහන්නෙකේ කියනවා ස්වර්ගයෙන් බැස්සව කෑම මම මෝසෙස් නුඹලට මෝසෙස් නෙමෙයි දුන්නේ මමයි ආවේ. උන් කෑවේ කාවද? යේෂුවා සමග පංගුකාරත්වය ලබ කියනවා යේෂුවා සැහැල්ලු වැඩක් නැහැ. අද අපි වගේම තමයි. අපිත් යේෂුවා සමග ෆෙලෝෂිප් කර යේෂුවව බල යේෂුවගේ වචනේ කියෝ යේෂුවා එක්ක යාඥා කරමින් ඉඳගෙන අපිම වැටිලා අපිම දේවල් සුළු කරනවා. සුළුයි. අපිට දැන් මේ දේවල් සුළුයිද? දැන් අපිට දෙවියන් වහන්සේගේ සභාව සුළුයි. දැන් අපිට දෙවියන් වහන්සේගේ සහෝදරයන්ව සුළුයි. අපිට දැන් අපේ බිරිඳව සුළුයි. දැන් අපේ දරුවන්ට අලුතෙන් ඇවිල්ලා තියෙන ලේලේ තමයි අපිට අපේ අම්මව තාත්තව සුළුයි. උන්ගේ අඩුපාඩු දික් වෙනකොට අපේ අම්මා තාත්තා සුළුයි. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපිට දන්නේ ඔක්කොම එනවා දැන්. අම්මා තාත්තා ගණන් ගන්න නැති තැනට මෙනවා. සුළුයි. අඩේ ගිනි සර්පෙන්න ඕනද? ගිනි සර්පෙක් බලන්න ඕන. දෙවියන් වහන්සේ ගිනි සර්පෙව් එකයි.
උනුඹලා බලවතුන්ගේ කෑම කකා කියන සුළුයි කියලා. අපි දෙවියන් වහන්සේව යේෂුව වහන්සේ පංගුකාර යේෂුව වහන්සේ කියන මගේ ශරීරය තමයි සභාව. සභාව පංගුකාරත්වයේ බල කියනවා. සභාව වැඩක් නැහැනේ. සභාවේ දෙවියන් වහන්සේ නැවත උත්පාදනය දුන්න ශුද්ධාත්මයන් වහන්සේ සමග පංගුකාරත්වය ලැබපු තිලිනි දිහා බල කියනවා. ඕකි වැඩක් නැහැනේ. හරි එදා කාන්තාර හිටු මිනිස්සු වගේමනේ අපි. බලවතුන්ගේ කෑම කකා කියනවා මේක සුළුයි. ඔබට මට දේවල් සුළු වෙලා. දෙවියන් වහන්සේගේ වචනේ බල අපි කියනවා අද නෙවෙයි හෙට. මම අද නෙමෙයි මේකට කීකරු වෙන්නේ හෙට බාලකිරි දෝෂේ. මම හෙට සබතට කීකරු වෙනවා. හෙට මම මේකට කීකරු වෙනවා. මං අරක හෙට කරනවා. නැත්නම් අද නෙමෙයි මේක. අදට අදාළ නැහැ. අපිට වචනේ සුළු වෙලා. අපිට මොනවද සුළු වෙලා තියෙන්නේ? ඒක මං කිව්වේ. දෙවියන් වහන්සේ දිනු දිව්‍යමය වචනයක් අද අපි අරගෙන කියනවා මේක සුළුයි. මේක සුළුයි. මේක වැඩන්නේ අද. මේකේ බලේ නැහැ. එදා ඊශ්‍රායල් ජනතාව කෙරුවෙත් ඒක තමයි. සුළු වෙලා ස්වර්ගයෙන් බැස්සා වූ කෑම ස්වර්ගෙන් දුන්නා වූ මන්නා. දෙවියන් වහන්සේ අන්ධාය මුඩ ලස්සන්ට පිණි දාලා දුන්නත් දෙවියන් වහන්සේ ඒක දුන්නේ සියලු දෙනාට අහුල ගන්න පුළුවන් වන පිණිස. ඕනම කෙනෙක්ට රැස් කර ගන්න පුළුවන් පිණිස. එච්චරට උන්වහන්සේ දූවිලි වගේ පහත් වුණා. උන්වහන්සේ පෙන්වුම් උන්වහන්සේගේ පහත්කම. අද ඒ දේම අරගෙන ඕන් කිව්වා මේක හරි ලයිට් කෑමක් කියලා කියන්නේ. ඒක කියන්නේ මේක මදි. වැඩක් නෑ මදි. අද අපිටත් දේවල් මදි ජීවිතේ. දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් අපිට දේවල් දීලා තියෙද්දි උන්වහන්සේ අපිව නැවත උත්පාදනය කරලා දැන්ටම ජීවිතේට දේවල් දීලා තියෙද්දි අපි කියනවා මදි. මට මදි. මට මගේ සහෝදරයා මදි. මට මගේ සභාව මදි. මට මගේ බිරිඳ මදි. මට මගේ හස්බන්ඩ් මදි. මට මගේ දරුවෝ මදි. මට මගේ තාත්තා අම්මා මදි දැන් සෙට් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් සෙට් වෙන්නේ නැහැ. මට වෙන කෙනෙක් ඕන කරනවා. මගේ අම්මා තාත්තා මට සෙට් වෙන්නේ නැහැ. ඒ තැනටම නෙමෙයිද අපි කියන්නේ. ඒ තැනම නෙමෙයිද ඊශ්‍රායල් ජනතාව හිටියේ. බලවතුන්ගේ කෑම කකා. දැන් මේගොල්ලෝ කුසම අර ගහපු ණයාව අරගෙන මොනවද කියන්න ඕන? මොනවාද පසුතැවිලි වෙන්න ඕන? ස්වාමීනි සමාවෙන් වහන්සේගේ මන්නා යන්නේ බලවතුන්ගේ කෑම දවස් පතා ඔබ වහන්සේ ස්වර්ගයෙන් මට මේ දේවල් දෙනවා. පියාණෙනි මගේ අම්මා තාත්තා මට සුළු නෑ. මගේ අම්මා තාත්තා මාව මෙච්චර උස්මහත් කරන්නේ. දරපු වෙහෙස පියාණෙනි සමහරට මං දන්නේ නැති වෙදී. ස්වාමීනි මට සමාවෙන්න. දෙවියන් වහන්සේටත් ඒකයි. අපි කන්න ලව් කෙරුවම නයි දුන්න. අපේ අම්මට තාත්තට අපි සමහර දේවල් කෝර කණේ පාරවල් එන්නේ නැති. ආදරේ නිසා සුදුසු නැහැ දුවේ පුතේ. ඔබට මේ අවස්ථාවේ මේක සුදුසු නැහැ. දෙවියන් වහන්සේ අපිට ඒකයි සමහර ටොකු යනලා පෙන්නන්නේ. උඹට මේ අවස්ථාවේ මේක සුදුසු නැහැ. නමුත් සුළුයි කියලා හිතන්න එපා. ඔබ සමග පංගුකාරත්වය ලබන යේෂුවව සුළුවට සලකන්න එපා. යේෂුව වහන්සේ කියන්නේ මහත් රජෙක් කනේ. ඕගොල්ලෝ හිතනවාද මේ අපි නිකන් මේ හිංචයි එක්ක පංගුකාරත්වය ලැබුවේ කියලා? මහත් රජෙක් කියන එක අමතක කරන්න එපා. අපි පංගුකාරත්වය ලැබලා තියෙන්නේ. ඒකයි එදා ආරොන්ව රම්වස් හදපු ආරොන්ව සෙනග ඉස්සරහා බලගතු ලෙස කන්දර නැග්ගේ රජෙක් වගේ මැරෙන්න. අද අපි රජ්ජු වගේ යන්නේ අපිට දේවල් ලබා ගන්න. ආරොන් එදා කන්දර නැග්ගේ දේවල් ලබා ගන්න නෙමෙයි යන්නේ. දෙවියන් වහන්සේ ආව මම කොයි තැනටපත් කෙරුවද කියලා පෙන්නමින් සභාව ඉස්සරහා ගියේ. එදා රම්වස් හදපු මම තමයි අද බං කන්දර නගින්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය වෙනස් කෙරුවා ආරොන්. දෙවියන් වහන්සේට මුලපටන් ඊශ්‍රායල් ජනතාවට කරන්න ඕනේ මේකයි. උන්වහන්සේගේ ප්‍රේමයෙන් කරුණාවෙන් සෙනෙහසින් තමයි මේගොල්ලෝ වෙනස් කරන්න ඕනේ. ඒකයි කම්බ්‍යාලා සර්පයව බලලා සර්පයා දිහා මේ වෙලාවේ මොනවාද කරන්න තිබුණේ? මේ වෙලාවේ කොහොමද කඳ උර කොහොමද කියන්නකෝ? හැම තැනම නයි දෂ්ට කරලා
හැම තැනම මලකේවල්. මරණ වෙලාවෙ මේ නයික්ව බලන්න ඕන. මේ බලාගෙන ඉන්නද? උඹවත් කෑවද? උඹලා ගෙදරත් නාගී නැවිල්ලාද? මේ වරෙන් අම්මේ උඹෙත් කෑවල සහෝදරයෝ. එහෙම බල ඉන්නද? නැත්තම් දැන් මේ වෙලාවේ කණ්ඩායමම කෑ ගහනවා අඬනවා ප්‍රශ්නයක් සභාවේ. මේ වෙලාවේ දෙවියන් වහන්සේ කියනවා ඔය ප්‍රශ්න ඔක්කොම අමතක කරපන් කසුල්. බලපන්න අය දිහා. අපි ඔක්කොන්ටම දෙවියන් වහන්සේ කියනවා. අර ගෙදරත් කාලා මේ ගෙදරත් කාලා කාගේ ගෙදරද කාලා නැත්තේ නාගීනා. කාපු නැති ගයක් ඉන්න නතු උස්සන්. යද්දිම නාගීනා ඉන්නවා. දෙවියන් වහන්සේ කියනවා මේ හැම දෙයක්ම අමතක කරන්න. එහෙන් කෑ ගහනවා මෙහෙන් කෑ ගහනවා ආහාරය මැරුණා කියලා ලතෝනි දෙනවා ඇති මේ වෙලාවේ කූඩාරම් ඒ බලන්න අන්දායම. ඒ වෙලේ දෙවියන් වහන්සේ කියනවා ඔය එකක්වත් බලන්න එපා. උඹ මන් දිහා ඇස් යොමා බලාගෙන පසුතැවිලි වෙනවා. උඹ සුළු කරපු දේවල් ගැන මෙනෙහි කරපන්. මන්නවලට ඔබ සුළුයි කිව්වා. දෙවියන් වහන්සේට ඔබ සුළුයි කිව්වා. යේෂුව වහන්සේගේ පංගුකාරත්වය සුළුයි කිව්වා. මේක තමයි අපිටත් කරන්න තියෙන සිස්ටර් බ්‍රදර්. අප්සෙට් ගිහිලා දින්නේ. වැටිලා දින්නේ. ජීවිතේ එපා වෙලා දින්නේ. ඕනම ප්‍රශ්නයක් දරුවෝ නිසා වෙන්න පුළුවන්, අම්මලා තාත්තලා නිසා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය නිසා වෙන්න පුළුවන්, පාස්ටර්ස්ලා නිසා වෙන්න පුළුවන්, වැඩිමහල්ලෝ නිසා වෙන්න පුළුවන්, අසල්වාසීන් නිසා වෙන්න පුළුවන්, කවුරු නිසා. ජීවිතේ හැම තැනම බැලුව බැල්මට වැඩක් නැහැ වගේ. ස්වාමීන් වහන්සේ කියන ඔය ඔක්කොම අමතක කරලා සර්පයා දෙස ඇස් යොමා ගන්න. කාලය ඇවිල්ලා. කාලය ඇවිල්ලා. සර්පයා දෙසම බලන්න. දෙවියන් වහන්සේ මේ වෙනකොට ඔබට දුන්නු දේවල් ගැන සුළු කොට සිතන්න එපා. ඔබට දෙවියන් වහන්සේ දැන් යමක් දීලා තියනවාද? ඒක දුන්නේ ස්වර්ගයේ. ඒක ස්වර්ගීය දෙයක් ඔබ තුල තියෙන්නේ. ඔබ තුල ස්වර්ගීය දෙයක්, මා තුල ස්වර්ගීය දෙයක් තියාගෙන අපි පොළොවේ විදියට හිතන්න එපා. උන්වහන්සේ කියනවා නුඹලාව ස්වර්ගීය ස්ථානවල මං හිඳෙව්වා කියලා. දේ වචනේ කියන්නේ. ඒ නිසා උසස්ම දේවල්ම බලාපල්ලා. අපේ ඇස් අපි උසස් දේවල් දිහා බලමු. අපි සර්පයා දෙස බලමු. මොකද යෝහන්නගේ කියනවා ඒ සර්පයා මමයි. යේෂුව වහන්සේ කිව්වා. නුඹලගේ සාපය මං ගත්ත. නුඹලට දෂ්ට කරපු, නුඹලා කොඳුරපු, නුඹලගේ කේන්දරීම් සියලු දේ මම කුරුස ගහේ සිවුසල ගත්තා. මේ සම්මන් දෙස බලා ගැලවියන්න. අද දවසේදීත් අපිට එකක්මයි තියෙන්නේ. එදත් මිනිස්සු දෙයක් කරලා නෙමෙයි ගැලවුනේ. කෙනෙක් දිහා බලලා. අද දවසේදීත් අපිට ගැලවෙන්න පුළුවන් කෙනෙක් දිහා බලලා විතරයි. දෙයක් කරලා නෙමෙයි. ඔබට මේ සභාවට දෙයක් කරලා මේ සභාව ගොඩ ගන්න බෑ. නමුත් ඔබට මට කෙනෙක් දිහා බලලා මේ සභාව ගොඩ ගන්න පුළුවන්. අපි සියලු දෙනා යේෂුව දෙස බලමු. මං කියන්නේ මේ කාලේ ඉන්න හැම සභාවක්ම හැම කෙනෙක්ම මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අපිව යවනවා එක්වැනි කාලවල වල. ඒ වෙනි කාලවල වල යවන්නේ දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේ දෙස බලන්න. ඒ නිසා බලවතුන්ගේ කෑම අපිට සුළු කෑම කියලා බලන්න එපා. අපි ඇයි සුළු කෑම දෙස බලන්නේ? අපිට දැනටම දෙවියන් වහන්සේ බලවතුන්ගේ කෑම දීලා ඉවරයි. ඒව රැවටුනේත් මෙතනම තමයි. ඒවට සර්පයා කියනකොට මේ සර්පයා ඒවට කියනකොට ඒවට කියන්නේ නුඹ දෙවියන් වහන්සේ වගේ වෙනවා කියලා නේද? මේ ගහෙන් කෑපු දවසේදී ඔයා දෙවියන් වහන්සේ වගේ වෙනවනේ. උප්පත් 1:26 කොහොමද දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ කියන්නේ මාගේ සමානත්වයටත් මාගේ ස්වරූපයටත් මිනිස්සයව හැදුවා කියලා. දැම්මම ඒව දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපයද? එහෙනම් දෙවියන් ඒවට කාලා කොහොමද දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපය කොහොමද ලැබෙන්නේ? දෙවියන් දැනටමත් ඒව දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපයද? ඔව්. සාතන් ඒව රැවට්ටුවේ දැනටමත් තියෙන දෙයක් සුළු කරන්න කියලා. දැනටමත් තියෙන දෙයක් සුළු කරලා තමයි ඒව කෑවේ. අදත් සාතන්ගේ උපක්‍රමය ඒකම තමයි.
ඔබට දැනටමත් දෙවියන් වහන්සේ දුන්නු බලවත් දෙයක් සුළු කරන්න කියලා තමයි ඔබ පාපේ කරන්නේ. ඔබට ඒකයි මම කිව්වේ දැනටමත් ඔබට දුන්නේ අම්මව තාත්තව දේශ බලලා ඔබ අම්මව තාත්තව සුළු කරලා තමයි ඔබ පාපේ කරන්නේ. දෙවියන් වහන්සේ දැනටමත් අම්මා තාත්තා නමින් වශයෙන් බලවත් වූ වස්තුවක් ඔබ මාතටපත් කරලා දුන්නා. අදටත් ඔබට මට සහෝදරයෙක් නාමයෙන් දෙවියන් වහන්සේ බලගතු කෙනෙක්ව මට ඔයටයි මටයි පංගුකාරත්වය ලබන්න දුන්නා. දැනටමත් දීලා ඉවරයි. අපි ඒ දේශ බලලා එදා ඒව වගේ එදා ඊශ්‍රායල් ජනතාව සුළුයි කියලා කියන මදි. මට මේක මදි. එකම පාපේ සිස්ටර් බ්‍රදර් යන්නේ. එකම කෝඩ් එක යන්නේ. එකම බ්ලඩ් ලයින් එකක් යන්නේ තාම. ඒක නැති කරන්න තමයි දෙවියන් වහන්සේ කිව්වේ you must born again. You must. අනිවාර්යයෙන්ම ඔබ නැවත උත්පාදනය විය යුතුමයි. ඒකයි උන්වහන්සේ අපිව නැවත උත්පාදනය. උන්වහන්සේ අපේ ওই ශාපේ කැඩුවා. දැන් අපි පෙරදා වගේ හිතන්න බෑ. දැන් අපිට හැකියාව තියෙනවා. ඒක කොහොම ආවත් අපි ඉහළින් උත්පාදනය වුණ නිසා දැන් අපිට හැකියාව තියෙනවා මේ හැම දෙයක්ම ජය ගන්න. අපිට පුළුවන් කෙනෙක් දිහා බලන්න. එයා දිහා බලලා අපිට ගැලවෙන්න පුළුවන්. දැනටමත් උන්වහන්සේ අපිට දීලා ඉවරයි බලගත්තු දෙයක්. උන්වහන්සේ බලගත්තු සභාවක් අපිට දැන්ටම දීලා ඉවරයි. කවුරු කොහොම සුළු කරන්න උත්සාහ කෙරුවත් මේක බලගත්තු දෙයක්. දෙවියන් වහන්සේගේ ශරීරය. මේක සුළු කරන්න එපා. පවුල සුළු කරන්න එපා. සහෝදරයව සුළු කරන්න එපා. අසල්වාසියව සුළු කරන්න එපා. කාවත් සුළු කරන්න එපා. ඔබට දැනටමත් දීලා තියෙන දේ සුළු කරන්න එපා. දෙවියන් වහන්සේ දෙන්න පුළුවන් ස්වර්ගීය දේ දීලා තියෙන්නේ අපිට. දෙවියන් වහන්සේගේ පුළුවන්කම හැටියට දෙවියන් වහන්සේ අපිට දරන්න පුළුවන් ආකාරයට දෙවියන් වහන්සේ අපිට ස්වර්ගීය ආශිර්වාද වලින් සියලු දේ වලින් දැනටම ආශිර්වාද කළා ඉවරයි කියලා පේතුරුතුමා කියන්නේ ඒකයි. උන්වහන්සේ ඉස්සරහා නොකලැල්ව නොකිලිටිව හිට ගන්න පිණිස අපිට සියලු ස්වර්ගීය ආශිර්වාද වලින් උන්වහන්සේ ආශිර්වාද කළ සේක. දැනටම අපිට කළා ඉවරයි. ඒකයි මම කිව්වේ දැනටම යේෂුව ඇතුළේද? යේෂුව ඇතුළේ අපි. ඔයා තුල මා තුල දැන්ටම බලගතු ෆෙලෝෂිප් එකක් ඇතුලේ තියෙනවද? ඔව්. ඒක සුළු කරන්න දෙම සාතන් කොච්චර ඇවිල්ලා කියන්නේ නෑ උඹ ඉවරයි, උඹගේ පුතා ඉවරයි, දුව ඉවරයි, නුඹගේ සභාව ඉවරයි, උඹගේ සහෝදරය ඉවරයි. කොහොම මේ අන්ධකාර සිතුවිලි ඔළුවට එන්න උත්සාහ කෙරුවත් බලන්න ඔහු දිහා බලලා මොහු මා තුල ඒ යේෂුව වහන්සේ මා තුල. ඒ නිසා මේ අන්ධකාර කිසි දෙයකට ඉඩ නැහැ. හිටගන්න. මොකද අවසානයේ ඔබ මා නික්මෙන්නේ දා ඒ ආරෝන් කන්දට නැග්ගා වගේ කෙනෙක්. ෂුවර් නැද්ද? ෂුවර්. අබමල් රේණුවක්වත් යේෂුව වහන්සේ අවිශ්වාස කරන්න එපා. උන්වහන්සේගේ බලය ගැන අපි විශ්වාස කරමු. උන්වහන්සේ බලගතු කෙනෙක්. උන්වහන්සේට පුළුවන් මිනිස්සුම වෙනස් කරන්න. උන්වහන්සේට පුළුවන් ඕනම දෙයක් නමන්න. උන්වහන්සේට පුළුවන් ඕනම දෙයක් ඕනම විදියට කරන්න. එන ඔබ වෙනස් කරන්න මා වෙනස් කරන්න බෑ කියලා හිතන්නේ. පුළුවන්. උන්වහන්සේට පුළුවන්. ඒ නිසා අපි උන්වහන්සේ දෙස බලමු. ඒ නිසා මේ වෙලාවේ ඔයාගේ ජීවිතේ මගේ ජීවිතේ මොන අපහසුකම් මැදින් ගියත් කොච්චර දේවල් කෑ ගහන වුණත් අපි මේ දේවල් වලට අහුම්කම් නොදී අපි පුත්‍රයා දෙස බලමු. අපි බලා ගැලවෙමු. මොකද දැන්ටම අපිට දීලා ඉවරයි. ඒ නිසා ඒව වගේ අපි තවත් රැවටෙන්න එපා. දීලා තියෙන දෙයක් තාම ලැබුණ නැහැ කියලා අදහන්න එපා. ඒවට දුන්නු දේ දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපයේ ඒවට මුලින්ම දෙවියන් වහන්සේ දුන්නු දේ තමයි කිව්වේ සාතන් ඔයා යා වගේ වෙනවා කියලා. දැන්ටම දුන්නු දෙයක් කරන කොටගෙන තමයි යා රැවටුනේ. අද අපිට දැන්ටම දීලා තියෙන දෙයක් කරන කොටගෙනයි අපි රැවටෙන්නේ. සිස්ටර් බ්‍රදර් දැනටම මට මගේ සහෝදර ටිකක් දීලා තියෙනවා. දැනටම මට මගේ ප්‍රේමණීය සභාවක් දීලා තියෙනවා. දැනටම මට මගේ ප්‍රේමණීය අම්මා කෙනෙක් දීලා තියෙනවා. මට ප්‍රේමණීය බිරිඳක් දීලා තියෙනවා. මට දරුවෝ 4 දෙනෙක් දීලා තියෙනවා. මම මගේ පැත්තේ ඕගොල්ලොත් හිතලා බලන්න. දෙවියන් වහන්සේ දැනටම ඕගොල්ලන්ට ස්වර්ගීය ආශිර්වාද වලින් ආශිර්වාද කරලා තියෙන සිස්ටර් බ්‍රදර්. දරුවනේ ඕගොල්ලන්ට ආශිර්වාද කරලා තියෙන්නේ. ලොකු වෙද්දී අම්මා අක්කාවෙන් යක්කි
මොහිනී වෙන්නේ නැහැ. තාත්තා ඩ්‍රැකියුලා වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ආශිර්වාදයක් දුන්නා. සම්පත් කියලා කියන්නේ වගේ තාත්තා, අම්මා නිරෝෂා. අම්මා. ඒ ආශිර්වාදයක් වාට දුන්නා. ඒක සුළු කරන්න එපා. ලොකු වෙදී ඒගොල්ලෝ සුළු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ උතුම් වෙනවා. මේ අපේ ජීවිතේ අපි සුළු කරගෙන ඉන්න දේවල් ගැන අපි හිතලා බලමු. කාන්තාරයේ මන්න වගේ අපි දෙවියන් වහන්සේ ඉස්සරහ මේවා සුළුයි කියලා යාඥා කරන්න යන්න එපා. මේ නිසා අපි අපේ යවට දේවල් අමතක කරලා අපි සබාවක් විදියට දෙවියන් වහන්සේ අපිට කියනවා. සිස්ටර් බ්‍රදර් අපි පුත්‍රයා දෙස බලමු. සුවේ තියෙන්නේ එතන. පසුතැවිලියම. උන්වහන්සේ දෙස බැලීමෙන් තමයි සුවේ උනේ. ඒ නිසා අම්මලා තාත්තලා විදියට අපි මේ අවස්ථාවේදී මම විශ්වාස කරනවා අපි ගොඩක් පුත්‍රයා දෙස බලමු. අපේ භූමික පුත්‍රයෝ දෙස නෙමෙයි. භූමික පුත්‍රයෝ දැක්කම ගිනි සර්පයෝ තමයි වණ්ඩ හිතෙන්නේ. ගිනි සර්පයෝ ඩබල් එකේ වණ්ඩ හිතෙනවා. එකෙක් නෙමෙයි 33 කෝටියක් නේ. එහෙමද කියන්නේ? ගොඩක් ඒ වණ්ඩ හිතෙනවා. භූමිකව දැක්කම අපිට එහෙම හිතන්න. නමුත් පුත්‍රයා දෙස බලද්දී මට පේනවා මගේ පුත්‍රයා පියාණනි. මගේ කුසෙන්නේ උපෙක්කිනා. පොඩි කාලේ මෙහෙම නේද අනේ ආ හිටියේ. මූ මෙහෙම අද වුණාට පොඩි කාලේ මූ හරි කී කරු. පොඩි කාලේ මෙහෙමයි. පොඩි කාලේ මතකද මූ මෙහෙම කළා. අපි hina වෙනවා යාඥාවෙන්. අපි යා ගැන මෙනෙහි කරලා. ඒක තමයි පුත්‍රයාට සුවය. ඒක තමයි දුවට සුවය. ශාමිකයි වරගෙන ආවේ කියන්නේ. නේ මට මතකයි ඒ කාලේ නේ. දැන් අවුරුදු 10ක් 11ක් විතර මගෙත් එක්ක කියනවනේ නේ. මේ වගේ කාලා අපිට තිබුණා නේ. නේ සමහරට එතනින් බහැලා මෙහෙම ආවලා අම්මෝ කට ගිනි සර්පයෝ දෙන්නෙක් මේ යවන්න ස්වාමීන්. එහෙම සිතුවිලි තමයි පොළොවේ ඉඳන් ඉඳි හිතෙන්නේ. නමුත් පුත්‍රයා දෙස බලාගෙන ඉද්දි මම මන්න මට හිතෙනවා මන්න නියමයි යන්නේ අවුලන් කෑවත් මන්න මොනවද කරන්න ඕනේ? අහුලන් කන්න ඕනේ. බිමට දාලා තියෙන්නේ. එහෙම වුණත් ඒව බලවතුන්ගේ කෑම ස්වාමීනි සුපිරියා ගායනි සුපිරියා ස්වාමීනි සුපිරියා නියමයි ඒක තමයි ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන සිස්ටර් බද දැනටම අපිට දීලා ඉවරයි දැනටම උන්වහන්සේ ආශිර්වාද කරලා ඉවරයි අපි පුත්‍රයා දෙස බලමු තවත් අපිට සුළු කෑම කියලා හිතන්න එපා කිසිම දෙයක් ඒ නිසා මම අපේ ජීවිතේ සුළු වෙලා තියෙන දේවල් ගැන කල්පනා කරමු ඒවත් එක්ක පුත්‍රයා දෙස බලමු ඒක අපිට සුවය. ඒකට අපිට සමාදානයි. ඒක තමයි අපේ පිළිතුර. එනිසා අපි නැගිටලා අපි ස්වාමීන් වහන්සේ තුල අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු මේ අවස්ථාවේ සුළු මොහොතක් අරගෙන. ඔබ කමන්නේ ඉඳගෙන ඉන්න. ඉඳගෙන සුළු මොහොතක් ඔබ S2 පියාගන්න. S2 පියාගෙන ඔබ මේ වෙලාවේ පොඩ්ඩක් මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේ දැනටම ඔබගේ ජීවිතේ දුන්නු දේවල් නුදුන්නු දේ ගැන කලබල වෙන්න එපා. මේ මොහොතේ මේ වෙලාවේ ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ දුන්නු දේවල් ගැන මෙනෙහි කරන්න. ඔබට ස්වාම පුරුෂයෙක් ඉන්නවද, බිරිඳක් ඉන්නවද, ළමයි ඉන්නවද, ළමයි නැද්ද, බිරිඳක් නැද්ද? මේ උන්වහන්සේ මේ වෙලාවේ ඔබට දුන්නු දේ ගැන උන්වහන්සේ ඉස්සරහ සතුටු වෙන්න. ඔබ යමක් ගැන පසුතැවිලි වෙමින් ඉන්නවද? යමක් ඔබ සුළු කරගෙන ඉන්නවද? යමක් ගැන එපා වෙලා ඉන්නවද? යමක් ගැන තීරණයක් ගන්න ඉන්නවද? උන්වහන්සේ කියනවා පුත්‍රයා දෙස බලන්න.